හරි. මං කියන පොඩි කතාවක්. හරි. මේ බන්ධන නම් කවද කරන්න බැරි. බන්ධන ඕන තරම් කරන්න පුළුවන්. හරි. මට පුළුවන් නේ කොහොමද මේක. හරි. මේ හරි. ඇස් පියා ගන්න. ඇස් පියා ගන්න. හරි. ඇස් පියාගෙන නිකන් හිතන්න. හරිද? දැන් අවුරුදු 20ක් ජීවත් වුණා කියලා හිතන්නකෝ. තව අවුරුදු 50ක්, අවුරුදු 70ක් මරනවා කියලා හිතන්න. හරි. අවුරුදු 70ක් මරනවා. තව දවස් කීයක් ජීවත් වෙන්න තියෙන්නේ? ඉතුරුලා තියෙනවා. ඉලක්කමක් හිතාගන්න. තව අවුරුදු 50ක් ජීවත් වෙන්න තියෙනවා කියලා. 50යි නම් ඔයා ජීවත් වෙන්න. උඹලට 20ට අතර වැඩි නේ. 20 ලැබෙන්නේ නැහැ හරි. 20 21 හරි. අවුරුදු 50ක් ජීවත් වෙන්න තියෙනවා නම් තව දවස් කීයක්ද ජීවත් වෙන්න තියෙන්නේ? හරි. ඉලක්කමක් හිතාගත්තද? හිතාගත්තද ඉලක්කම? මං හිතට මුලින්ම එන ඉලක්කම. හරිද? කීයද ආවේද හම්සා? කීයද ආවේ? හරි සරි. ගණන් හදලා බලලා නෙමෙයි මම කියන්නේ. හිතට ආපු ඉලක්කම කීයද? 12,000. 12000. 12000. Let me clear. Upidan hette. 20000. සචිනි කීයද? හිතට ආපු ඉලක්කම කියන්නේ කීයද කියන්නේ? 15000. 15000. හරි. හරි. ඔයා මේ වෙදී අවුරුදු 20ක් විතර ජීවත් වෙලා තියෙන්නේ හරියද? 20ක් ජීවත් වුණා කියන 365යි 3650යි දෙකෙන් වැඩි කරොත් එහෙම සාමාන්‍යයෙන් 7300ක් විතර නෙන්නේ. හරිද? ආ දවස් 7300ක් මේ විදිහට ජීවත් වෙලා තියෙන්නේ. හරිද? දවස් 7300 ජීවත් වෙලා තියෙන්නේ. ඔය අවුරුදු 70ක් නම් ජීවත් වෙන්නේ. හරි. මට තව 40යි තියෙන්නේ. එතකොට හරිද? ඔය තව දවස් ජීවත් වෙන්නේ. හරි. 20 ඉඳන් ගත්තොත් එහෙම 18250ක් දුක වේද? අන්න ඒ ගන්න. හරිද? හරි. දවස් 18250 තව මෙච්චරයි ජීවත් වෙන්න තියෙන්නේ. හරිද? හරි. තව මේ දවස් මෙච්චරයි තියෙන්නේ. හරි. 18250 කියන්නේ හෙන ගානක් නෙමෙයි. හරිද? ඔයා මෙච්චර කාලයක් ඕක කවදාවත් හිතලවත් තිබ්බේ නැහැ. හරිද? මේ වෙනකොට ඔයා දවස් 7300ක් විතර ජීවත් වෙලා තියෙන්නේ. හරි. ඒතර මේ හිටියා වගේ ඩබල් එකට තව පොඩ්ඩක් අඩුයි. හරි. පොඩ්ඩක් වැඩි. හරි. තව දවස් 18250ක වගේ තමයි ජීවත් වෙන්නේ. හරි. ඒතර දැන් කොහොමත් මේ ජීවත් වෙච්ච දවස් 7300න් කිසිම වැඩක් කරගෙන නැහැනේ මේ වෙනකොට. හරිද? එනේ වැඩක් නැහැ. හරිද? අද පාරට බැස්සොත් එහෙම මුත් කරගන්න බෑනේ. හරි. ඕගලන්ට සාපේක්ෂව මං දැන් ගිහිල්ලා පාරට බැස්සොත් එහෙම මම මැරෙන්න නැතුව ජීවත් වෙන්න විදියක් අනිවාර්යෙන් තියෙනවා. කොහොම හරි ඒ කියන්නේ මුකුත්ම මේ තියෙන සියල්ලම නැති වෙනවා කියලා හිතනවා මට එකපාරටම නැතිම වෙලා යනවා. මුකුත්ම නැති වෙනවා. හරිද? හිතන්න කාර් එකක් නැති වෙලා මේ ෆෝන් ටැබ් බරව මේ ඔක්කොම නැති වුණා කියලා හිතන්නකෝ. හරිද? නැති වුණොත් මට ගිහලා ආයෙත් උදව්වක් හරි ගියොත් උදව් කරන්න මිනිස්සු ඉඳී අනිවාර්යෙන්. හරි. එක්ක මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා හරි ෆයිනල් ඩී එකේ ඉන්නේ කියලා හරි සර් කෙනෙක්ට හරි ගිහිල්ලා කිව්වොත් එහෙම මැඩම් කෙනෙක්ට හරි ගිහිල්ලා කිව්වොත් එහෙම අනිවාර්යෙන් ඒ මිනිස්සු උදව් හරි කරනවා. මොකද මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නිසා. හරි. එහෙම නැත්තම් ඒත් මොකක්වත් නැත්තම් මට ගෙදරින් ගෙදරට ගිහලා මොකෙක්ට හරි දවසට මොකක් හරි උගන්නලා හරි උගන්නන්න මට තියෙන හැකියාව. ඒක නැති වෙන්නේ නැහැ. හරි. මොනවා හරි ගාණක් වුණත් වෙන එකෙක් කියලා දෙනවට වඩා හොඳට මට කියලා දෙන්න තේරෙනවා. හරි. විද්‍යාව ඕලෙවල් විද්‍යාව කියහම මගේ පොතක් මුකුත් ඕනේ නැහැ නේ. මට දැන් කවුරු හරි කිව්වොත් එහෙම විද්‍යාව සිලබස් එක කරන්න කියන 11 වසරේ මට මුලින් ඉඳන් කරනවා නිකම් පොත අතට දුන්නොත් ඒ වෙලෙම විදි හොයලා හිතලා බලලා මට සුපිරියටම ගන්නන්න පුළුවන්. ඒතකොට ඒ හැකියාව නැති වෙන්නේ නැහැ. හරි. ඒතකොට ඕගලන්ට එහෙම කිසිම හැකියාවක් නැහැ. හරි. හැකියාවක් තිබ්බත් ඒක කන්වින්ස් කරන්න බෑනේ. මට පුළුවන් කියන එක පිළිගන්නේ නැහැනේ කවුරුත්. ඒකනේ ප්‍රශ්නේ. හරිද? අපි මං ඕන දැන ගිහලා මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා කිව්වට පස්සේ තියෙන අර මාකට් වැලියු එක හෙනට එකපාරටම උඩ යනවා මිනිස්සු. හරි. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. හරි. විශ්වාසයක් තියෙනවා, රිලයබිලිටි එකක් තියෙනවා. හරිද? හිතන්න අද ඉඳන්. හරිද? හරි. එතකොට ඔයා මම මේ කියන තැනට යන්න කොහොමත් ඒ ලෙවල් කරලා මෙතනින් තව දවස් 365 දෙකක්වත් තව යනවා කොහොමත්. හරි. let's just think නිකන් ඔයා මෙඩිසින් යන ලෙවල් එකට ආවිද මෙඩිසින් කියලා පන්තියක් කරන්න පටන් ගත්තා කියනොත් එතකොට සල්ලි හොයන්න පුළුවන්. හරිද? හිතන්න අද ඉඳන් හරිද? අද ඉඳන් හරිද? ඔයා දවසට රුපියල් 1000ක් ඉතුරු කළා කියලා හිතන්න. මේ ඕගලන්ට තේරෙන්නේ නැති කතාව කියන්නේ. හරිද?
රුපියල් 1000ක් ඉතුරු කළා කියලා හිතන්නකෝ හරිද? රුපියල් 1000ක්. හැමදාම ඔයාලට 1000ක් ඉතුරු කරන්න පුළුවන්. හැමදාම 1000ක් ඉතුරු කරන්න. හරි. හැමදාම 1000ක් ඉතුරු කරනවා කියන්නේ මේක මේ 250 අයින් කරලා දාමු හරි. හරි 18000යි. කොහොමත් ඔය සර්ච් එක විතර කරන්නේ උන්ට දවස් 18 10කට අඩුයි. හරි. ඇත්තටම මම මේ කතාව අද මේ මම දැන් මේ උණ විකාර නිදියේ දැන් පාන්දර ඉඳන් හරි නිකන් හිත උඩ බලාගෙන හිත මේ හිතිච්ච එක මම මේ කියන්නේ. හරි. හරි හිතිච්චලා මම ඒක ඇවිල්ලා කැල්ලේ ගහලා බලලා මෙතන ගානක් හදලා බැලුවා. හරි. මේ හරිද? එතකොට දවසකට 1000ක් ඉතුරු කරන්න පුළුවන් නම් තව මේකට බින්දු 3යි එන්නේ හැරෙන්න. තව මම මේ කියන ඇවරේජ් වා දවසකට 1000 ගාන ඉතුරු කරගෙන ගියොත්. දවසකට 1000ක් ඉතුරු කරන්න බෑ මිනිහෙට හොඳේ. මම කියන්නේ වියදම් නොකර. මේ ඔය දැන් ඔය 70 නිකන් ඉන්න එකේ 60 ඉඳන් 70 නම් ඉන්න අවුරුදු 10 වැඩක් නැහැ. ඒ අවුරුදු 10 ලොකු වැඩක් නැහැ ඉතින් හරිද? අනිවාර්යෙන් හොඳට කන්න බෑ බොන්න බෑ. එහෙම බෑනේ මැරෙන්න ළඟයි. එතකොට බයයි. හරිද? කොහොමත් එතකොට සීනි හැදිලා කොලෙස්ටරෝල් හැදිලා ප්‍රෙෂර් හැදිලා අනිවාර්යෙන්ම හැදෙනවම තමයි. හරිද? ඔය තුන හැදෙනවනේ අනිවාර්යෙන් සීනි හැදෙනවා. අනිවාර්යෙන් නැති මිනිහෙක් හොයලා පෙන්නන්න පුළුවන්. හරි. ඔය තුනෙන් එකක් නැති මිනිස්සෙක් අවුරුදු 60ට වැඩි. මම නම් දන්නේ එක මිනිහෙක් ඉන්නවා අපේ අම්මට නෑ. හරිද? මේ හැබැයි දැන් මට නම් ජීවිතේ හම්බෙලා තියෙන පේෂන්ට් ළඟින් එක්කෙනෙක්වත් නැහැ. හරිද? මම සාමාන්‍ය පේෂන්ට් 2500 3000 4000 5000 විතර බලලා ඇති මේ වෙනකොට. හරි. එතකොට ඒ බලපු ගාව අවුරුදු 60ට වැඩි කාටවත් සීනිවත් ප්‍රෙෂර්වත් කොලෙස්ටරෝල්වත් ඔය තුනෙන් එනේ ඩිස්ලිපිඩීමියා කියන ඔය කොලෙස්ටරෝල් කියලා කියන්නේ හරිද? ඒක DL කියලා කියන අපි ඩිස්ලිපිඩීමියා කියලා කියන්නේ හරිද? ඔය තුන එකක් වෙන තියෙයි. ඒතකොට ඔකේ අර අන්තිම අවුරුදු 10ක් ඇත්තටම වැඩක් නැහැ ජීවත් වුණාට වෙනවා වගේ 10ක් මේ ඒකේ තියෙන හරිද? එතකොට ඉතින් අර මැරෙන්න හොඳ කලින් ගන්න තියෙන සැප අරන් නැති සැප ටික අරගෙන මැරෙන්න තමයි තියෙන්නේ. හරි. කොහොමද 60 ඉඳන් 70 ගන්නටිත් වැඩක් නැහැ කොහොමද? ඒ කියන්නේ බේසිකලි 40ක් තමයි වාර තියෙන්නේ. හරිද? හොඳට ජීවත් වෙන්න. හරිද? මෙච්චරක් ඉතුරු කරන්න පුළුවන්. මෙච්චරයි ඉතුරු කරන්න පුළුවන්. හරිද? හරි සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේක දැක්කට පස්සේ අම්මට හෙන්න ගානක් කියලා හිතන්න පුළුවන්. මේ කීයද? කියනවනේ මේ කීයද? මේ බෝඩ් එකේ තියෙන ඉලක්කම කීයද? සජින් කීයද මේ? මිලියන 10. නෑ සාමාන්‍ය මිලියන දැන් පාර යන්නේ ගෙට කිව්වොත් එහෙම මිලියන 18 කියලා උට තේරෙන්නේ නෑනේ. හරි. සාමාන්‍ය මිනිහට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේක කීයද? අර 7 6 වසරේදී කියනවා වගේ 100ක් 100ක් 200ක් ඕ එහෙම 100ක් දහස් නෙවෙයි මං ගන්න හරි. අර 10 වසරේදී එහෙමනේ කියන්නේ 10 මිලියන 5000 100 හරි. ඒ 10 කතන්දර නැතුව මේ කීයද? ලක්ෂ 180. ලක්ෂ 180යි. හරි. සරලම සිංහලෙන් කිව්වොත් ලක්ෂ 180යි. ඒක පොඩ්ඩක් මිනිහෙට අර දැනෙන ගානක් විදියට කිව්වොත් එමේ 1 කෝටි 80 ලක්ෂය. හරි. මේ කියන්නේ 1 කෝටි 80 ලක්ෂය. හරි. මේ තියෙන 1 crore and 80 lakhs හරිද? 1 crore plus 80 lakhs හරි. ඇද්ද මේ ගාන? හිතනවා හොයන්න පුළුවන් සල්ලි ගන්න ඔච්චරයි. ඇද්ද මේ ගාන? ඇතිද ඔය සල්ලි හම්බුනොත්? විශේෂයෙන් පිරිමි ළමයි. හරිද මම මේ කියන්නේ. ඇද්ද ඔය ගාන? හරි. ඒ කියන්නේ මේ ඇවිල්ලා 1000 ගානේ ඔයා තව අවුරුදු 50ක් ඉතුරු කරොත් එකතු වෙන්නෙත් 1,80,000. 1 කෝටි 80 ලක්ෂය. හරි. තේරුම් ගන්න. හරිද? මම 1000 ගානේ මිනිහෙක් ඉතුරු කරන්න බෑ. හරි. බෑනේ. හරි. අද කාලේ මිනිස්සුන්ට පුළුවන්ද ඔයාගේ අම්මට තාත්තට පුළුවන්ද හැමදාම දවසට 1000 ගානේ බැංක් account එකකට දාන්න. අවුලක් නෑ. හැමදාම දාන්න ඕන 1000. හැමදාම 1000ක් දාන්න. පුළුවන්ද බෑනේ. හරි. සමහර විට මේ 1 කෝටි 80 ලක්ෂ කියන එක ඕගොල්ලෝ කාගේ හරි අම්මලා තාත්තා ගත්තොත් එන්නේ ජීවිත කාලෙමත් හොයලා නැති වෙන්නත් පුළුවන්. හරිද? දැන් අපි නිකන් හිතමු මිනිස්සෙක් මාසෙට රුපියල් 50 60000ක පඩියක් කියමු හරි. මං හිතන්නේ අපේ අම්මා ටීචර් කෙනෙක් හරිද? අපේ අම්මගේ පඩිය සාමාන්‍යයෙන් මං හිතන්නේ 60000ක් 70000ක් ඒ වගේ ගණන් අන්තිම වෙනකොටත් හරිද? හරි 60000ක් කියලා හිතමු හරිද? 60000ක පඩියක් ගන්න කෙනෙක් හරි අවුරුද්දක් ඉතුරු කරොත් මේ පඩියම ඉතුරු කරොත් එහෙනම් මම මේ කියන්නේ හරි. පඩියම ඉතුරු කරොත් හරිද? කීයද? 7,20,000. හරි. 7,50,000යි කියන්නේ. 7,50,000යි හරි. අවුරුද්දක් ඉතුරු කරොත් එහෙනම් හරිද? ඒ කියන්නේ අවුරුදු 10ක් ඉතුරු කරොත් එහෙම හරි. එතන මේ ගාන ඩබල් වෙලා යනවා. 3 කෝටි 60 ලක්ෂයක් තමයි. 60000ක පඩියක් ගන්න කෙනෙක්
අවුරුදු 50ක් ඉතුරු කරොත් හරි. අවුරුදු 50 මේ පඩිය හම්බෙන්නේ නැහැ. හරි. රජයේ වරසර සේවයේ ඉඳලා 60න් විස්තරම 60න් ගෙදර යවනවනේ හරි. 60න් යවුවොත් කවදාත් මේ තීරුම් ගන්න 60000ක් කන්නේ බොන්නේ නාන්නේ පෙට්‍රල් ගහන්නේ මුකුත්ම නැතුව ගෙඩිය පිටින් 60000 ගාන ඉතුරු කරන් ගියත් අවුරුදු 50ක් ඉතුරු කරලා 3 කෝටි 60 ලක්ෂය හදන්න පුළුවන්. හරි. බොහෝ විට ඕගොල්ලන්ගේ අම්මලා ජීවිත කාලය තුලම හෙව්වත් සමහර විට මේ සල්ලි හොයලා නැතුව ඇති. හරි. මම මේ විදි මීරලා හොයලා තියෙනවා. හරි. ඒක මං කියන්නේ. හරි. මේ 1,80,000ට වඩා මම හොයලා තියෙනවා. හරි. 1 කෝටි 80 ලක්ෂයකට වඩා මම සල්ලි හොයලා තියෙනවා. හරි. මම හොයලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ අර මං ගාන හදලා බැලුවට පස්සේ මට ඒකෙන් තේරෙන්නේ ඒකයි. හරිද? මීට වඩා සල්ලි ඉතුරු කරලා නැහැ. ඉතුරු කරපු එකක් ගැන නේ මම මේකට හොයලා තියෙනවා. හරිද? දැන් ඔයා අවුරුදු 50 ඉතුරු කරන්නත් හොයන්න බෑනේ කොහෙන් හරි සල්ලි. හරිද? එතකොට ළමයි ඊළඟ කතාව. එතකොට මේක හරි පොඩි සල්ලියක්. හරිද? පළවෙනි දේ මම මේ කියන්න හදන්නේ ඔයගොල්ලන්ට. හරිද? මේක අවුරුදු කියලා දීලා තිබෙ නැත්තම් මෙච්චරයි. මේක හෙන පොඩි සල්ලියක්. හරිද? 1 කෝටි 80 ලක්ෂයක් කියන්නේ ඕන්නම් මෙහෙ 1 කෝටි 80 ලක්ෂයක් වියදම් කරන්න කොච්චර වෙලාවක් යයිද? හරිද? විනාඩි 5ක්වත් යන්නේ නැහැ. හරිද? 1 කෝටි 80 ලක්ෂයක් වාට වියදම් කරන්න ඕන නම් ඇත්තටම ලංකාවේ 1 කෝටි 80 ලක්ෂයක් දීලා ගන්න දේවල් නැහැ දැන්. හරිද? ඉඩමක් ගන්න පුළුවන් 1 කෝටි 80 ලක්ෂයක් දීලා බෑ. හරි. අපේ ගෙදර හදලා තියෙන ඉඩම පර්චස් 40ක ඉඩමක්. හරිද? අක්කර කාලක්. හරිද? හරි. දැන් පර්චස් 40ක ඉඩමක් ගන්න ගියොත් එහෙම හිතන්නවත් බෑනේ. හරිද? අපිටත් බෑ. හරිද? පර්චස් 40ක ඉඩමක් කොහෙන් හරි ලංකාවේ. හරිද? හරි. ඒ පර්චස් 40ක ඉඩමක් ගන්න ගියත් හරිද? මේකේ හැටියට 40 නිකන් ලක්ෂ 4කට 4මාරකටවත් පර්ච් එකක් හොයාගන්න බෑ. ලක්ෂ 4මාරකට කවුද පර්ච් එකක් දෙන්නේ දැන්? හරිද? 4මාරක පර්ච් දෙන්නේ නැහැ දැන් කවුරුත්. හරිද? අඩුම පර්ච් එකක් කොහෙන්ද හොඳ පැත්තකින් දැන් මේ කරා පිටින් කොහෙන් ඉඩමක් ගන්නවා නම් අනිවාර්යෙන් පර්ච් ලක්ෂ 10යි 12යි 15යි 20යි. හරි. හරි. ඔයාර මේ ගාන අපේ තිබ්බොත් එහෙම දැන් මේ මොහොතේ වියදම් කළා වාහනයක්වත් ගන්න බෑනේ. හරිද? දැන් මීට අවුරුදු 10කට කලින් 1 කෝටි 80 ලක්ෂයක් දීලා සුපිරිපන්නේ වාහනයක් ගන්න පුළුවන්. හරිද? දැන් මේ ළඟදී මගේ යාළුවෙක් ප්‍රීමියම් එකක් ගෙනාවා 2019 ප්‍රීමියම් එකයි 60යි. හරිද? 160යි කිව්වා. හරිද? 1 කෝටි 60 ලක්ෂයයි. හරිද ප්‍රීමියම් එක. මම දැන් පදින කාර් එක ලක්ෂ 80ක් විතර වෙන්නේ දැන් මේ මේක. හරි. එතකොට මේක හෙන පොඩි සල්ලියක්. හරිද? මේකේ තවත් පොඩි වෙන්නේ මොකක්ද දන්නවද? තව අවුරුදු 50ක් යනවා කියන්නේ. හරි. මුදලේ වටිනාකම අනිවාර්යෙන් මේ තියනවා වගේ අඩුම 15 ගුණයක්වත් අවප්‍රමාණය වෙනවා. හරි. 2018 ඉඳන් 2025 වෙනකොට මම සල්ලි අත ගන්න පටන් ගත්තේ 2018. හරිද? මම මේ කියන්නේ. හරිද? මම මගේ පළවෙනිම රුපියල් 1000 හෙව්වේ 2017 නොවැම්බර් මාසේ. ඒක තමයි මම හොයපු පළවෙනිම සල්ලිය. හරි? රුපියල් 1000යි. රුපියල් 1000 කියන හෙන ගාණක් එතකොට. හරිද? මම ඒ 1000න් එදා සිට අද වෙනකොට අද දක්වා මම කවදාවත් ගෙදරින් සල්ලි අරන්නේ නැහැ. බලෙන් මට වියදම් කළා ගිය අවුරුද්දේ පොඩ්ඩක්. ඒක මං කියලා නෙමෙයි. හරි මං ඉල්ලලා නෙමෙයි. හරි. බලෙන් ඉල්ලම් පරිප්පු කරනවා නම් කරන්න දෙයක් නැහැ නේ. හරි. මං කියලා මං වෙනුවෙන් 4-5ක්වත් ගෙදරින් වියදම් කළා නැහැ. හරිද? ඒ 2017 නොවැම්බර් මාසේ 21 වගේ දවසක්. හරිද? පළවෙනි රුපියල් 1000 ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් මම හොයපු සල්ලි තමයි ඔක්කොම වියදම් කරපු මේ වටේ මං බැලුවොත් තියෙන දැන් වැඩි ඕනේ නැහැ. මෙතන මං කියනවා මෙතන මේ ෆෝන් එකයි මේ ෆෝන් එකයි ඔය ෆෝන් එකයි මේ ටැබ් එකයි විතරක් වටිනාකම ගත්තොත් එහෙම ලක්ෂ 10ක් විතර වෙනවා. හරිද? මේ අතේ ඉන්න මේ පොඩි ඒකයි මම කියන්නේ. මේ එන ලොකු දෙයක් නෙමෙයි. හරිද? මේ අතේ ඉන්න මේ පොඩි සක්කර වට්ටම් ටික එකතු කරලා ලක්ෂ 10ක්. හරිද? එතකොට සල්ලි කියන එක හරිද? මං කියන කට 2010 1000යි හරිද? එතකොට 1000යි මං මාසෙට 4000යි. හරිද? ඒ දවස්වල 4000න් සෑහෙන්න දේවල් කරා. හරි? සාමාන්‍යයෙන් මේ වෙනකොට අවුරුදු 7ට මුදල අවප්‍රමාණ වෙලා තියෙනවා 3 ගුණයක් විතර. හරි. ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. හරිද? මුදල මම මුලින්ම ගාල්ලේ ඉඳන් පානදුරට යද්දි ටිකට් එක රුපියල් 113යි. දැන් ගාල්ලේ ඉඳන් පානදුරට ගියොත් සාමාන්‍යයෙන් 300ක් විතර වෙනවා. 3 ගුණයක් අවප්‍රමාණ ගන්න. ඉස්සර මම ඉරිදා පන්තිය ඒ කරලා ඇවිල්ලා ගාල්ල ටවුන් එකෙන් බහැලා රුපියල් 1000ක් දීලා බියර් ටින් 3ක් ගන්නවා. 100ක් ඉතුරුත් වෙනවා. රුපියල් 900. හරි. බියර් ටින් 3ක් අරගෙන ඔව් බියර් ටින් 3ක් කරන රුපියල් 100ක් ඉතුරු මට හොඳට මතකයි. හරිද? 10 කොලයක් තමයි මම ගන්න බැංකුවෙන් අරගෙන දීලා
ඉරිදා රැයට ගහන්න බියර් ටින් තුන 3000යි. දැන් ඒ බියර් ටින් තුනම අද ගත්තොත් එහෙම 2600ක් වෙනවා. හරි. හරි. එතකොට ඒ දවස්වල අඩියක් ගන්න මීට අවුරුදු මම එක කියන්නේ 19 විතර හරිද? ඒකට 19 හොඳට වදින්න අපි ඉස්සර ඒ කියන්නේ හොස්ටල් එකේ මේ ළමයි සෙට් වෙන මම නම් එච්චර සෙට් මම සෙට් වෙලාම නැහැ ඉන්නේ හොස්ටල් එකේ ඉඳලා කලාතුරකින් අනිවාර්යෙන් හොස්ටල් එකේ සෙනසුරාදාට බොනවාම තමයි හරිද? බොද්දි කොල්ල බොනවා නෙවෙයි රුපියල් 500 එකතු කරලා නානවා හරිද? එන 10 15 දෙනෙක් විතර 500 දාලා හරිද? අර බී ගන්න බැරි සතරමට ගේන්න පුළුවන් හරිද? මම මට මතක් වෙන උදාහරණ මම මේ කියන්නේ. දැන් හැම එකම හොරෙන් බොන්නේ හරි. එහෙම එකතු එහෙම බොන්න බෑ. වෙන එකෙක් කියලා ෂොට් එකක් දාගත්තත් ඒකත් පාඩුයි හරි. එහෙම සීන් එකක් තියෙන්නේ හරි. මේ ඇත්ත සමාජයට ගියාට පස්සේ මේක මෙහෙමම තමයි හරි. ඒතර ඒ දවස්වල රුපියල් 1100කට හොඳට වදින්න ගන්න පුළුවන් හරිද. දැන් ඒ ගානට වදින්න ගහනවා නම් 3000ක් ගන්නවා. වදින එකත් 3 ගුණයක් ගාන වැඩිපුර වියදම් කරන්න හරිද. එතකොට හරිද හිතන්න හරිද ඔය අවුරුද්දකට ආසන්න වශයෙන් හරි 3 ගුණයක් කියන්නේ 6න් එකක් විතර මේ තියෙන එක ඉස්සරහට යනවා හරිද. ඒ කියන්නේ හරිද මේ 1 කෝටි 80 ලක්ෂය දැන් අද තියෙන වටිනාකම හරිද. තව අවුරුදු 10කින් ගත්තොත් එහෙම මේ වටිනාකම හොයාගන්න කීයක් ඕනද? 5 කෝටි 40 ලක්ෂයක් ඕනද? හරිද? ඒක තමයි කතාව. හරිද? එච්චරට සරලයි කතාව. හරිද? තව අවුරුදු 10කින් මේකේ වැලියු එක හරි 5 කෝටි 40 ලක්ෂයක් වෙනවා. හරි. වෙනවා. නොවි තියෙන්නේ නැහැ අනිවාර්යෙන් වෙනවා. හරි. ඕගොල්ලෝ කවුරුත් මෙතන රුපියල් 110කට කොත්තු කප කවුරුත් නැහැ. ඉන්නවා. රුපියල් 110කට කොත්තු කප කවුරුහරි ඉන්නවා. කොත්තුවක් 110කට ගන්න පුළුවන් මම අරන් තියෙනවා. හරි. මම රුපියල් 100 මම ඒ ලෙවල් පන්ති යන කාලේ හවස පන්ති ගියා. යන්න කලින් අපි කොත්තුවක් කාලා යනවා. කොත්තුව 110යි. වෙජිටේබල් එළවලු කොත්තුව 110යි. බිත්තර කොත්තුව 130යි. චිකන් කොත්තුව 150යි. චිකන් කොත්තුව 150යි. දැන් රුපියල් 900ක් නැතුව කොත්තු ගන්න බෑනේ කොහෙන්වත් හරි. හරි. දැන් රුපියල් 900ක් නැතුව කොත්තු ගන්න බෑනේ. මේ මම මේ කියන්නේ අවුරුදු 10කට කලින්. හරි. 10 අවුරුදු 10කට කලින් මම රුපියල් 110ක් දීලා කොත්තුවක් කෑවා. හරි. ඒ කියන්නේ ඒකේ වටිනාකම 9 ගුණයක් වැඩි වෙලා. හරිද? ඒ කියන්නේ සරලව කතාව මොකද්ද 2035 වාර කොත්තුවක් ගන්න වෙන්නේ කීයටද? මේ ලියලා තියාගන්න. හරි. ඔයාලට 2010 දී 2025 නේ දැන් 26 නේ. 2036 දී කොට්ටක් ගන්න විදිහ 10,000ක් දීලා. හරිද? නිකන් කුණු හරපයක් වගේ තේරුණාට එහෙම තමයි වෙන්නේ. හරිද? දැන් මට 2015 දී කවුරු හරි කිව්වා නම් එහෙම මචං බට්ට අර 2025 අපි කොත්තුවක් කන්න කොත්තුවක් කන්න රුපියල් 950ක් ඕන කිව්වොත් එහෙම බුල්ෂිට් වගේනේ. හරිද? යකෝ මේක 110ට කන්නේ කොහොමද අවුරුදු 10කින් 1000ක් වෙන්නේ කියලා හිතන්න බෑනේ. හරිද? ඒ වගේ තමයි මේ කියන කතාව. හරිද? හරි. වැගන්නාර කියන වාහනේ අපේ ගෙදර තිබ්බ කාර් තුනක්. හරිද? ඇලියන් එකක් තිබ්බ, ඇක්සි එකක් තිබ්බ, වැගන්නාර එකක් තිබ්බ. හරිද? වැගන්නාර එකේ අපි යන්න කැමතිත් නෑ ඒ දවස්වල. හරිද? චාතර වේනේ වැගන්නාර එක කියන එක තඹ පඩේකටවත් ගහන්න නැති කාර් එකක්. හරිද? ඉන්දියන් වැගන්නාර එක කිව්වට මම ඉස්කෝලේට තාත්තා උදේ දාන්න නැති මම අපි කැමති නෑ ඉතින්. ඇයි අර හොඳ කාර් දෙයක් ගෙදර තියාගෙන අරක ගිහිල්ලා බහින්න ඕනේ නෑනේ. ඒවට අරකේ ඒක බල්ලෙක්වත් ගහන්න නොගහපු වාහනයක්. හරිද? බලු පඩේකටවත් ගණන් ගන්න නැහැ. හරිද? වැගන්නාර කිව්වට පස්සේ චීයා. හරිද? අද යකෝ වැගන්නාර එක කෝටියයි. හරිද? ලක්ෂ 25 වාහන. හරි. මම මගේ මේ කාර් එක හරිද? දැන් ලක්ෂ 80යි. ලක්ෂ 35 විතර තිබ්බ කාර්. හරිද? දැන් 80යි හොඳට හදලා පේන්ට් එක ගාලා කෝටියකටවත් දෙන්නත් පුළුවන්. හරිද? ඕන්න. හරි එතකොට තේරුම් ගන්න සල්ලි හොයන්න ඕන. තමුසෙලා මේක මේ කරන්නේ තමුසෙලාට ගාණක් නැති වුණාට මතක තියාගන්න දවස යනවා. හරිද? දවස වැය වෙනවා. හරිද? එතකොට මේ දවසක වටිනාකම දැන්වත් තේරුම් ගන්න රුපියල් 1000ක් විතර ඔයාලා හොයන්න සල්ලි හොයන්න තියෙන දවස් තමයි යන්නේ. හරි? තමුසෙලාට සල්ලි හොයන්න තියෙන දවස් මේ යන්නේ. හරිද? එතකොට මෙතන ඉන්න බහුතරයකට නෙවෙයි හැමෝටම වගේ. හරිද? කාට වුණත්. හරි. ඉස්සරහට සල්ලි හොයන්න පුළුවන් එකම විදිය හොඳට ඉගෙන ගැනීම පමණයි. හරිද? වෙන කිසිම ක්‍රමයක් නැහැ. තමුසෙලාට බිස්නස් පටන් ගන්න කොට දාන්න බෑ. හරි. පුළුවන්. හරිද? දැන් මගේ මාත් බිස්නස් ටිකක් කරන් හිතාගෙන ඉන්නවා. හරිද? හැබැයි හරිද? එහෙම හදිසියක් නෑ මට. හරිද? මොකද මගේ ජීවිතේ මේ මොහොත වෙනකොට මට අමුතුවෙන් මේ අර හෙනට ජීව කරන්න කියලා දේවල් නැහැ. හරිද? මිනිස්සුන්ගේ ලෙවල් තියෙනවා. හරිද? මට තව ඒ කියන්නේ
බේසික්ම දේවල් ටික අවුලක් නෑ මට කොහොමත් ගොඩ දා ගන්න පුළුවන්. හරිද? ડોක්ටර් කෙනෙක් වුණත් නැතත් පුළුවන්. හරි. හරිද? එතකොට මෙතන තමුසෙලට තියෙන එකම විදිය මේක ඉගෙන ගන්න එක. හරිද? එතකොට දැන් ඊළඟ ශෛලියකට තව දවස් තියෙන්නේ. හරි. 250ක් කියන්නේ. හරි. දැන් විභාග අල්ලන්න නැහැලුනේ. හරි. මොනවා වුණත් අල්ලන්නේ නැහැ. තව 250ක් නැහැ. තව දවස් 250ක් නැහැ. 250ක් ඇති ඕන්න. හරිද? ජනවාරි 1 වෙනිදා හෙට අනිද්දා ජනවාරි 1 වෙනිදා නේ. හරි. හරි. එතකොට 250යි. හරි. ඒ කියන්නේ ඔයා අර සල්ලි කතන්දරයට ආවොත් එහෙම රුපියල් 1000 ගන්න ඉතුරු 250000 ඉතුරු කරන්න පුළුවන්. හරි. ඒකෝ දැන් තමුසලට තේරෙන්න ඕන දෙයක්. හරිද? මේකේ බරපතලකම තේරෙන්න ඕන. හරිද? මේ සල්ලි මදිනේ. තෝ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක මේකට අදාළ නැහැ. හරිද? ගෑනුදු පිරිමිද කියන එක නම් අද කාලේ අදාළ නැහැ. සල්ලි හොයන්න පුළුවන් එක තමයි වැඩලා ඉච්චර. ඒක ගෑනුදු පිරිමිද වැඩක් නැහැ. හරි. ඒක කවුරු හරි නෑ කියනවා නම් ඌ දන්නේ නැහැ. හරිද? හරි. සල්ලි තමයි හොයන්න ඕන. හරිද? අන්තිම කතාව එතන තමයි තියෙන්නේ. අන්තිමට කොහේ ගියා නැවතුනත් එතන තමයි කතාව තියෙන්නේ. හරිද? සල්ලි තමයි සල්ලි හොයන්නේ මිනිස්සු නැහැ. හරිද? මොකක් කරන්නේ සල්ලි හොයන්න මිසක් කාටවත් තියන ආදරයකට නෙමෙයිනේ. Tamanට හොඳ ජීවිතයක් ගත කරන්න සල්ලි ඕන. හරිද? නැත්තම් ඕඩිනරි නිකම් ඔයා වටපිටාව දැකලා නැත්තම් අපි වුණා පොඩ්ඩක් ඉන්ස්පයර් වුණේ අපේ අම්මලා අත්තලගේ පොඩි කාලේ නම් තිබ්බේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපි පොඩ්ඩක් ඉන්ස්පයර් වෙලා මොනවා හරි හොයාගන්න try කළා ඉගෙන ගත්තා. හරිද? හරි. දැන් කාටවත් කියන්න පුළුවන් නෑ අම්මට සිරි වයිට් රවුටරේ රතු ලයිට් එක පත් වෙලා අවුලක් නෑ නේද පේනවා. හරි. එතකොට මේ ඒ කියන්නේ අවුරුදු 30 වෙනකොට තව අවුරුදු 10ක් තියෙනවා. මටත් තාම 30ක් නෑ. හරි. 30 කියන්නේ හොඳ සම්දිස්ථානයක් වෙන්න ඕන. හරිද? 30 වෙනකොට මම අර හැමදාම කියනවනේ මොකක් හරි Tamanට අඩුම මේ 30ක් යන්නේ නැහැ. ඔයා මෙඩිසින් අරින් මේ පාර මෙඩිසින් අරින් ඉංජිනේර එකක් 30ක් වෙන්න ඔයා 28 වෙද්දි අවුට් වෙනවා. සර්ච් ගන්න කෙනෙක් වුණා මේ පාර කොහොම හරි මොකක් කර. දන්න මොකක් හරි රෝලක් ගහලා නැච්චයක් ගහලා මෙඩිසින් ගියොත් එහෙම හරි 28 වෙද්දි අවුට්. හරි. මෙඩිසින් ගියාවත් මෙඩිසින් ඉංජිනේරින් ගියා කියන්නේ ජීවිතේ ගොඩ ගියා කියන එක නෙවෙයි. හොඳේ. මම හැමතිස්සෙම කියනවනේ මෙඩිසින් ඉංජිනේරින් ගියා කියන ඔයාගේ ජීවිතේ 190 ගොඩ යනවා කියලා. ගොඩ යනවා. හරිද? ඒකට ගියා කියලා මහමෙර පහළ වෙන්නේ නැහැ. හරිද? ඒකට යනවා කියන්නේ හරි මේ සමාජයේ ඉන්න මිනිසුන්ගෙන් තා මුළු ලෝකෙ ඉන්න බිලියන 8න්ම 100ට එකකටත් වඩා අඩු අර බුද්ධි ප්‍රමාණය කියන්නේ චැලෙන්ජ් එකක් දුන්නොත් එහෙම බාර ගන්න අර 100ට එකේ ගොඩේ වගේ ඔයා ඉන්නවා එකේ දෙකේ වගේ ගොඩේ අනිත් 90ට මෙහෙම නැහැනේ. දැන් බේසිකලි ලංකාවේ ගත්තට පස්සේ 84000 කේ ලෙවල් තියෙනවා 2500ක් මෙඩිසින් යනවා. හරි. ආසන්නව වැටෙව්වොත් එහෙම 2008යි සාමාන්‍යයෙන් 40කට එකක් වගේනේ 40 දෙනෙක්ට එකයි යන්නේ. හරිද? ඉංජිනේරුත් එහෙම තමයි. හරිද? 40 දෙනෙක් තිබ්බොත් එහෙම ඒකේ එකෙක්ට විතරයි මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඒක අචීව් කළා කියන්නේ එතනින් ඉස්සරහට මොන ගේම කොහෙන් හරි මම මේ උදාහරණ මාව මරගෙන මම මේ කියන්නේ හරිද? කොච්චර වැටුණත් හරිද? අර තමන්ගේ ඔළුව පාවිච්චි කරලා මොකක් හරි ගේමක් ගහලා ගොඩ එන්න පුළුවන්. හරිද? එකම තැන කරන් දෙන්නේ නැතුව මම මේ කියන්නේ. හරිද? කාටවත් යෝන එකම ලෙවල් එකක ඉන්න පුළුවන්. හරිද? ඒකට හිතන්න අර පවර් එක තියෙනවා එතකොට ඔළුවේ. හරිද? එහෙම නොවුනා කියන්නේ දැන් එහෙම තියාගෙන හිතන්නකෝ බිස්නස් එක පටන් ගත්තා කියලා බිස්නස් එක මම ජස්ට් මේ කියන්නේ. හරිද? එතකොට අර ඕඩිනරි මිනිහෙක් හිතන විදිහට නෙවෙයි ඔයා හිතන්නේ. හරිද? හරි මාත් මං හිතපු දේවල් තියෙනවා මං ඒවා මෙතන කියන්නේ නැහැ නේ ඊට උඹලා ඒ අදහස් හොරගම් කරොත් එහෙම හරිද? සුපිරි මොලයනේ මටත් තියෙන්නේ. හරිද? හරි. සුපිරි මොලයක් නැත්තම් මෙච්චර කාලයක් මෙඩිසින් කරගෙන මේ පන්ති මෙච්චර දුර අදන් එන්නත් බෑ. හරිද? කොහොම හරි. හරිද? එතකොට මේ ඒ කියන්නේ මම මේ කියන්නේ මුකුත් මේ අවුරුදු මන් දැන් කරපු මෙඩිසින් කරපු අවුරුදුේ කෙලවුන්නේ නැහැ කියන එක නෙවෙයි. ඕගොල්ලෝ හිතනවටත් වඩා නන්නතර වෙන්නම කෙලලා තියෙනවා. හරිද? මට ඕගොල්ලෝ දන්නේවත් නැහැ. හරිද? දන්නේවත් නැහැ සමහරවිට. හරිද? ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ තාම කොහොමද එච්චර කෙලලා නැහැ. හරිද? කෙලවෙන්න පුළුවන් අන්තිම දශමයටම කෙලලා තියෙනවා. හරිද? කෙල එච්චරක් කෙලවෙලත් ගොඩ ආවා. හරිද? ගොඩ එන්න පුළුවන් උනේ අද ඒක දැන් ඒක හිතලා බලද්දි තේරෙන දේ තමයි අර එල් කරද්දි ඒ ලෙවල් කරද්දි ඒ කරලා ගත්ත පන්නරේ තමයි කොහෙන් හරි අන්තිමට ඉතුරු වෙන්නේ. මම ඒක හැමතිස්සෙම කියනවා ඕගලන්ට ඒක ඇයි කියලා තේරෙන්නේ නැති වුණාට හරිද? අවුරුදු 5 මං කියනවනේ හරියට සයන්ස් අවුරුදු 5 කළොත් එහෙම ඒ හැදෙන එකෙන් ජීවිතේට එන එක වෙන කොහෙන්වත් ගන්න බෑ ආයි. ඒක බැහැම තමයි. හරිද? හරි. ඒක ගන්නම බෑ. හරිද?
මේ කියන එක තේරෙන්නේ ඔයත් ඒ ලෙවල් එකට යන්න ඕනේ. ඒක මට ගිහිල්ලා වෙන්නන්න බෑනේ. හරි. ඒ ලෙවල් වලින් තමයි ඔච්චරක ග්‍රයින්ඩ් කරලා කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ පැහැදිලි ඉලක්කයක් තියෙන්නේ. ඔයාට හම්බෙන පැහැදිලි පළවෙනි ඉලක්කය එතනනේ. හරි. මෙඩිසින් හරි ඉංජිනේරින් යන්න පාස් වෙන එක. එන අමාරු දෙයක්වත් නෙමෙයි. හරි. අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. මෙතන මේක කවුරු අහන් ඉන්නවා නම් ඔයාලට ඒක කරන්න කොහොමත්ම පුළුවන් වෙන්න ඕන. මොකද මං මෙඩිසින් ගිය අවුරුද්දේ ගත්තේ 1350යි. හරි. මේ 1350යි. හරි. දැන් මේ 1350 කොළඹ මහනුවර කුරුණෑගල කඩුතර ගම්පහ මාතර ගාල්ලා වගේ දිස්ත්‍රික්ක 7ක් ළමයි එකතු කරාම මේ 1350 පයින්නවා. හරි. එතකොට ඔයාලට දැන් තියෙන ඔපචුනිටි එක කොහොමත් ඊට වඩා වැඩි. හරිද? තරංගේ අඩුයිනේ මේකේ. හරි. 2025 15 ඉඳන් 2025ට එද්දි තව ළමයිගේ දැන් මෙතන හොඳටම පේනවනේ. හරිද? තමුසෙලාගේ ලෙවල් එක බැලුවට පස්සේ හරිද? හරි. හොඳටම පේනවා ඒක දැඩි ලෙස පහතර වැටීමක් නෙදීනේ. හරිද? නැතු ළමයිගේ මොලේ හොඳ වෙලා නැහැනේ. හරි. එතකොට මේ මගුලෙන් බේරෙන්න විතරයි නෙවුනේ වාර එතකොට හරි. දැන් ගන්න ප්‍රමාණෙත් වැඩි උඩ උඩ හරිය තරඟ එහෙනම අඩුයි. හරි. මේ මැටි මී මෝල් හරක් නේ ඉන්නේ වැඩි හරියට. තමුසෙලත් මේ ඒ ගානට වැටිලායි තියෙන එකයි මම මේ කියන්න හදන්නේ. හරිද? හරි. අපි ඒ ලෙවල් කළා වගේ නෙමෙයි. හරිද? දැන් මාර ලේසි. හරිද? ඒ දවස්වල අපි ඒ ලෙවල් කරන කාලේ කොහෙදවනික අහවලා කවුද කොළඹ පන්ති යද්දි කොයි වගේද පන්ති එක සාමාන්‍යයෙන් රෑන්ක් දානේ උන් කවුද එහෙම හොයලා බලන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. හරි. යන්න පුළුවන්ද කොහොමද තරඟේ කීයක් ගන්නවද දිස්ත්‍රික්කෙන් අනිත් උන් කොහොමද හරි මතුගම මුක්කුද ඉන්නේ කඩුතර මුක්කුද ඉන්නේ හරි තව කොච්චරක් ගේමක් ගහ ගන්න ඕනද එක එක පන්ති වල ගියාම උන්ට ලකුණු කොහොමද තියෙනවද මට ඊට වඩා කොයියක් ගන්න ඕනද මේක ස්ථාවර කරගන්න එහෙම හෙව්වා අපි හරි හරි යන්න කලින් මම නම් දන්නවා ඉතින් මෙඩිසින් යනවා කියලා ඒක වෙනම කතාවක් හරිද හරි දැන් එහෙම ඉච්චර නටන්න ඕනෙත් නැහැ හරිද කොහෙන් හරි ඒ තුනක් දාන්න එච්චරනේ ඒ තුනක් කියන්නේ මොකක්ද හරිද හරි ඒ තුනක් කියන්නේ කොහොමත් කරන්න පුළුවන් දෙයක්. හරි. ඒ තුනක් ගන්නවා කියන්නේ හෙනම ලේසි. මට දැන් ඒ ලෙවල් දීලා ඒ තුනක් ගන්න කිව්වොත් මට මාස දෙකකින් ඒ තුනක් අරන් පෙන්නන්නම් මං. හරි. මගේ දැන් මට කෙමිස්ට්‍රි කොහොමද පුළුවන් මගේ ලෙවල් එක පහළට දැම්ම කියන එක මට කී තුනක් එක දුන්නොත් මාස දෙකකින් කරන්න කියලා මම මාස දෙකකින් ඒ තුනකට හදා ගන්නවා. හදන්න පුළුවන් දැන් කොහොමද? හරි. හරි. එතකොට දැන් ඒකට තමුසෙලා මොකක් හරි එක විදියකට හැදෙන්න ඕන. තමුසෙලා නෙමෙයි මම දන්නේ අනිත් ඒවා හදනවද නැද්ද කියන හරිද? මම මේ උගන්වන එක කරන්නේ පළවෙනිම දේ හරිද සල්ලි හොයන්න පටන් ගත්ත එක නෙවෙයි හරිද දැන්ට කරන්නේ සල්ලි හොයන්න තමයි ඒ කියන්නේ සල්ලි හම්බෙන්න ඕන තමයි හරිද හැබැයි සල්ලි හම්බෙන්න ඕනේ මම ඒකට මගේ ආත්මේ පාවා දෙන්න ලෑස්ති නෑ මොකෙක් ඉස්සරහවත් හරිද මම මේ කිව්වේ මේක පෙන්නුවේ හරිද තමුසෙලට තේරෙන්න ඕන මේ තමුසෙලට ඇවිල්ලා මේ උගන්වන එක තමුසෙලට වඩා සෑහෙන දෙයක් කරගත්ත එක කියන එක හරිද හරි මම දැන් හොස්පිටල් එකට ගිහිල්ලා හරි කොහේ හරි කඩේකට ගිහිල්ලා හරි කොහේ හරි පොලිසියකට ගියොත් හරි අරව මේ වුණොත් එනේ එතන ඉන්නේ උන් යකෝ දමයි මේ ඉස්සර වැටෙන්නේ නැති එක විතරයි හරි හරි යා පික්නි එකක ගියත් මේ තැන් වලින් නගිද්දි හරිද ෆැකල්ටි හොස්පිටල් එකේ දීලා හුවට පස්සේ එන ගෞරවයෙන් තමයි නග්ග යන්නේ හරිද එන උන්ට උන් බලලා මොකද මේ කාර් එකකුත් තියාගෙන යන්නේ එහෙම හරිද එහෙම අදාළ නැහැ ඉතින් හරිද එතකොට ඒක මං තමුසෙලාගෙන් කොහොමද බලාපොරොත්තු වෙනවා කියන්නේ ඒක ලැබෙන්න ඕන මට හරිද නැත්තම් මෙතන මම ඊළඟට ඕගොල්ලන්ට මම මේ කියන්න හදන්නේ හරිද තමුසෙලා මේක ඉගෙන ගන්න ඕන මෙන්න මේකට හරිද ඒක ඔහේ කරන්නම් වාලේ කරලා වැඩක් නැහැ හරිද හරි විදියකට කරන්න ඕන දැන් තමුසෙලාට ඔය අලුත් උන්ට දැන් මෙතන ඉන්නේ උන්ට මම මේ කියන්නේ හරිද පේරණ උතුම් තුන් දෙනෙක් වීඩියෝ ඔන් කරන් ඉන්නවා හරිද මම මෙතෙන්ට තමයි දිගටම ආවේ හරිද නැත්තම් තමුසෙලා බලනවා මොකද්ද මේ කියන කතාව කියලා හරිද මං අර කලිනුත් කිව්වා හරි ඔන්ලයින් පන්ති මම මේ පුරුදු වෙන්න කරන දෙයක් නෙවෙයි හරිද ලංකාවේ මුලින්ම කෙමිස්ට්‍රි ඔන්ලයින් උගන්වන්න ගත්තේ කවුද ඈ සචිනි දන්නවද ලංකාවේ කවුද මුලින්ම ඔන්ලයින් කෙමිස්ට්‍රි පන්ති ගන්න පටන් ගත්තේ ශ්‍රී ලංකාව කවුද දන්නවද කවුද ඔව් මං හරි ඒක ලංකාවේ මේ වෙනකොට දැනුත් කරනවා හරිද වැඩිම කාලයක් ඔන්ලයින් කෙමිස්ට්‍රි උගන්වලා තියෙන්නේ මං හරිද
ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට හරිද? ඒක තමයි අපිට වැරදිච්ච තැනුත් නෙමෙයි හරිද? ඒ කාලේ පන්තියකින් හදන්න දැන් මේ දරන උත්සාහය දරුවා නම් ඉතින් හරි 84000ම මගේ පන්තියෙන් ඉන්නවා හරිද? ලංකාවේ මුලින්ම කෙමිස්ට්‍රි ඔන්ලයින් පන්ති ඔන්ලයින් කෙමිස්ට්‍රි ගන්න පටන් ගත්තේ මම හරිද? ලංකාවේ මුලින්ම ඔන්ලයින් සයන්ස් උගන්වන්න ගත්තේ කවුද? ඔයගොල්ලෝ දන්නේ නැහැ ලහිරු තමයි පටන් ගත්තේ හරිද? ලහිරු පටන් ගන්න සතියේ ඉඳලා මම කෙමිස්ට්‍රි කරන්න පටන් ගත්තේ. එතකොට මෙහෙම සූම් නැහැ හරිද? සූම් එක විනාඩි 4 4 කට් වෙනවා හරිද? ඒ සූම් කියලා එකක් තියෙනවා කියලා හොයාගන්නත් සෑහෙන දවසක් ගියා. දන්න හැම මගුලෙම කළා. අර වීඩියෝ තියෙන ප්ලැට්ෆෝම් හැම එකෙන්ම කරලා කියනවා. එකකට හරි කියන Microsoft කියයි අර එක කියයි Google කියයි අර මීටින් කියයි අරද හැම දන්න රෙද්දෙම කළා Zoom එක තරම් කොහොමද හරි කියන. හරි. අපි නිකන් ඔය කාටවත් කියන්න පුළුවන් නෑ නෑ එහෙම කොහොමද කියලා ඇහුවොත් හරිද? එහෙම තමයි ඕන ෆොටෝ තියෙන. හරි. ෆොටෝ නෙවෙයි මේ හරි. ඒ පන්ති වලට ආපි උන් අර ඕන්න ඉතින් හරි ඒ බොරු කියන්න ඕනේ නැහැ කවුරුනේ නැහැ කියලා චැලෙන්ජ් කරනවා නම් මට අපි නෑ ඔප්පු කරලා පෙන් කියන්න පුළුවන් මට දිනවකවානුත් එක්ක මම තමයි මුලින්ම වටන් ගත්තේ හරි ඕගොල්ලෝ ඒ කාලේ කොරෝනා එනකොට ඕගොල්ලෝ මොනවද කරගෙන ඉන්නේ ඕ ලෙවල් කරලා නැතුවද හරි 2020 මාර්තු වල මොනවද කරගෙන ඉන්නේ 2020 මාර්තු වල මොනවද කරේ ඈ ඕ ලෙවල් කළාද ඕ ලෙවල් කළා නෑ ඕ ලෙවල් කළා නෑ හරි හරි එතකොට මේ ඒ මුලින්ම ගන්නපු ඒවයි මේ ඩ්‍රයිව් එකේ අප්ලෝඩ් කරලා තියෙනවා හිතන්න ඒකේ ආල රෙකෝඩින් එක දෙන්නේ ළමයෙක් වෙනම ලැප් එකක් කියන ළමයෙක් මට ලැප් එකක් තිබ්බේ නැහැ හරිද ලැප් එකකින් වෙනම zoom එක ස්ක්‍රීන් රෙකෝඩ් කරලා ඩ්‍රයිව් එකට ඒක රීසයිස් කරලා ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා එහෙම තමයි රෙකෝඩින් දුන්නේ වෙන විදියක් නැහැ පේජ් zoom ආවේ 2020 ජුනි වල හරිද හරි zoom එක පර්චේස් කරන්න ආවේ මේ 2020 ජුනි නෙමෙයි සෝරි අගෝස්තු වල විතර හරිද මං හිතන්නේ ජූලි අගෝස්තු ඔය කාලේ ඒ කියන්නේ මාස 5ක් විතර ගියේ without paid zoom හරි අනේ මං හිතන්නේ මැයි අග වගේ වෙනකොට ආවා paid zoom එක හරි හරි එතකොට මේ ඔන්ලයින් පන්ති ගිහිල්ලා මම කරන්නේ මේ පුරුදු වෙන්න කරන නගුලක් නෙවෙයි හරිද ලංකාවේ වැඩිම කාලයක් කෙමිස්ට්‍රි උගන්නපු ඔන්ලයින් එක දිගට උගන්නපු ගුරුවරයා මං හරිද එතකොට ඔන්ලයින් පන්තියක් ඇතුළේ ළමයෙක්ගේ හැසිරීම ළමයෙක් හැදෙන්නේ කොහොමද හැදිච්ච උන් කවුද තමුසෙට ටිකක් නිකන් හිතලා බලනවා හරිද 2020 තමයි උගන්වලා තියෙනවනේ හරිද 2020 නම් උගන්වලා තියෙනවා. හරිද? කී දෙනෙක්ට උගන්වලා නැද්ද ඔන්ලයින්? හරි. ඒ උගන්වපු ප්‍රමාණය අඩුම මංගාට ඇවිල්ලා තියෙ 2020 ඉඳන් අද වෙනකම් ඔන්ලයින් විතරක්. ළමයි මම එක දවස ගානට ඉගෙන ගත්තේ උන් ගණන් කරොත් එම අඩුම 6000ක් 7000ක් නම් ඇවිල්ලා ඇති. හරිද? යම් මාසෙට 100ක් වගේ විතර ආවම මාස 12කට මේක 1200 නෑ ඊටත් වැඩි ඇති. හරිද? හරි ඊටත් වැඩි ඇති. හරිද? මේ පන්තිය දැන් මෙහෙම තිබ්බට හරිද? 2020 ගේ මාර්තු මාසේ කරද්දි අපි කරන zoom එකේ 300යි 300 පිරෙනවා. හරි. පන්තිය ළමයි 325ක් ඉඳපු පන්තියක් මේක. ඉස්සර හරි. 2020 අවුරුද්ද මෙහෙම දිගටම තිබ්බා. හරි. ඒ අවුරුදු වල ළමයි ගන්න 6000 7000 අපි approximately 7000 කියමු. ඔය 7000න් උතර ෆිසිකල් පන්තියක් නැහැනේ. අනිත් සර්ලා හැමෝම ෆිසිකල් පන්ති පටන් ගත්තා. මම පටන් ගත්තේ නැහැනේ. පටන් ගන්න විදියක් තිබ්බේ නැහැනේ. මේ අපේ ෆැකල්ටි තියෙන වැඩ පිළිවෙලත් එක ෆිසිකල් පන්තිය කියලා කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඔන්න කොළඹ වගේ මෙඩිසින් කරා නම් එහෙම මටත් රොටරි හරි කොහරි පන්තියක් අටවගෙන ගානිසෝසු පිළිගේ ඒවා ගහන්න තිබ්බා. හරි. හරි. ජපුරේ හරි කොළඹ හරි මෙඩිසින් වගේ වුණා. හරි. එතකොට ඔය ආපු 7000 කී දෙනෙක් ගොඩ ගිහිල්ලා. ඔයා හිතන්න. හරි. ඔය ආපු 7000 කී දෙනෙක් ගොඩ ගිහිල්ලාද 7000. හරි. ඒ මගේ ලෙවල් එකට මට ඕන ලෙවල් එකක් තියෙනවා. ඔය සචින් කෙමිස්ට්‍රි පුළුවන් කියලා මම කියන්නේ කෙමිස්ට්‍රි. හරි. හරි. ඔය වීඩියෝ ඔන් කරන් ඉන්නේ උන් තුන් දෙනායි. අන්න උන්ගේ ලෙවල් එක හරි. හරි. ඒ ගානට ඕන 100ක් ඇවිල්ලාද. හරිද? ඒතර අනිත් ඒ මොකද ඒක උන 100ක් වෙලා ඒ කියන්නේ බේසිකලි මම මේ කියන්නේ හරිද? මේ කියන කතාව තේරුම් ගන්න හරි. නිකන් බොරු වයිලා ගහන්න ඕනේ නැහැ. තමුසලා සයන්ස් නේ කරන්නේ මේකයි. තමුසලා හිතන්නේ නැහැ. හරි. තමුසලාට ඕනම බොරුවක් කියලා නවත්තන්න පුළුවන්. හරි. මම කියනවා මගෙන් ළමයි 7000 කියගෙන 6900කට කියලා වුණා කියලා. ඔන්ලයින්. හරි. මලම මුලක්. හරි. ඒ කියන්නේ මේක මෙහෙම කරාම කියලා වෙනවනේ අපෝ. හරිද? හරි. මේ ක්‍රමයේ අවුලද තියෙන්නේ? නෑ මේක සුපිරි හරි මේ ප්ලැට්ෆෝම් එක මරු හරිද? ඉගෙන ගන්න ළමයෙක්ට. හරි?
දැන් හතමාරට මම ගෝලේ ෆිසිකල් පන්තියක් කරොත් එතන තමසිලා පහේ ඉඳන් නැගිටගෙන දත් මැදලා අම්මා බත් මුල බැඳගෙන එහෙම එපා යන්න. හරි. නෑනේ මේකට ඕන නම් හිතන්නවා 12ට නිදාගත්තොත් ඔයාලට 7:25 වෙනකන් නිදාගෙන නැගිටලා පන්තියට එන්න පුළුවන්. අපේ කාලේ කොහොමද එහෙම තිබ්බේ හරිද? මේ අනික මේකේ මේ ගොඩ ගියේ උන් ගොඩ ගියා කියන්නේ නිකන් හරි හරි මගෙන් ඒ කියන්නේ අතර මැද්ද කවුරුත් එහෙම නැහැ හරිද? මේක නිකන් අර හයිරාකියක් විතර ගත්තොත් එහෙම හරිද? නිකන් අප්‍රමත වක්‍රයක් වගේ ගත්තොත් එහෙම හරිද? මම මේ දැක මම මේ අවුරුදු කාලේ කාලවල දැකපු දෙය කියන්නේ හරිද? ප්‍රමත ව්‍යාප්තිය ගත්තොත් එහෙම හරිද? නිකන් ගොඩ ගියේ උන් ඉන්නේ නිකන් මේ අර ලෙජන්ඩ් ලෙවල් එකේ මේස් එක හරිද? එසේ පේපරයක් දුන්නොත් එහෙම එසේ පේපර 10ක් දුන්නොත් එහෙම ඇවරේජ් 50න් 45කට වඩා උන් ගන්නවා. හරිද? ඕගොල්ලෝ චැලෙන්ජ් කරනවා නම් ඕගොල්ලෝ දෙන්න සතියේට කැමති පේපර 10ක් එසේ හරිද? හරි. මං කියන්නේ හරිද? හරිද? මං කියන්නේ. කේලව කෙමිස්ට්‍රි සිලබස් එක ඇතුලේ තියෙන කැමති පේපර 10ක් දෙන්න. අනිවාර්යෙන් ඇවරේජ් එක 45 වැඩි වෙනවා. ඒ කියන්නේ හොඳ ව්‍යාප්තියක් එක්ක පාස් පේපර් 3ක් පළාත් පේපර් 3ක් ඉස්කෝල වල පේපර් 4ක් එහෙම ඕන ඉස්කෝලයක් හරිද? හරි. ඉස්කෝලේ ලැබුත් නැහැ. හරිද? අනිවාර්යෙන් 45 වැඩි. එතකොට මගේ ඇවිල්ලා ගොඩ ගියේ උන් ගොඩ ගියා කියන්නේ මට නම් මතක් වෙන නම් ටික කිව්වොත් එහේ උන් හැමෝම එහෙමයි. හරිද? ඒ කියන්නේ උන්ට කෙමිස්ට්‍රි පුළුවන් කියන්නේ කෙලවෙන්නම පුළුවන්. හරිද? අර මටත් වඩා පුළුවන් වෙන ලෙවල් එකට ගියා. හරිද? ඔය ක්‍රිටිකල් හැම උඩ දුන්නාට පස්සේ එසේ 6ම ලියලා එන්නේ. හරිද? ඒ 6ම ලියලා තිබ්බා එසේ. හරිද? සවිඳුලා හරිද? MCU 48යි එසේ එකට 45 අනිවාර්යෙන් අංගුවට වැඩිනේ. හරිද? දැන් මේ පාර MCU එකේ විතර ඔය කේස් එක තියෙන. මේ පාර නම් මගෙත් පහක් දීපු උත්තර වැරදීනේ. හරිද? එතන ඒ වෙනකන් ඒතකොට දැන් මේ පාර පේපරේ අනිවාර්යෙන් 87ක් 86ක් විතර කොහොමද ස්කෝර් කරන්න පුළුවන් පේපරයක් ආවේ. හරිද? ඒකට සම්මුසලා මොකක් හිතන් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. හරිද? ඒතර ඉතුරු ටිකෙන් ඕනනම් මෙතන ඉන්නවනේ ඔය මං කියන මේ 70 විතර හරි. මම මේ කතා කරන 70 සුපිරිම ලෙවල් එකේ 70. 70 දෙනෙක්. ඒ කියන්නේ අයිලන්ඩ් ෆස්ට් ගේ ගන්නට කෙමිස්ට්‍රි පේපරේ ලියනවා. හරි. එයාලා ෆස්ට් වෙන්න ඕන නම් අනිත් දෙකේ අඩුවක් නිසා මිසක් කෙමිස්ට්‍රි අඩුවක් නෙමෙයි වෙලා තියෙන්නේ. හරි. අයිලන්ඩ් මුල 50ට එන ගන්නට එන අයිලන්ඩ් මුල 50ක් නෙමෙයි මම කියන්නේ. කෙමිස්ට්‍රි ලෙජෙන්ඩරි ලෙවල් එක. හරි. හරි. ඒකම තමයි මේ ඔය තමුසලට පේනෙමුත් එහෙනෙමුත් තමයි. හරිද කවදා හරි. හරි. එතකොට මුංග මේ හදාගන්න පුළුවන් උනේ. හරි. එතකොට මම ඒකට එන්න දැන් එතකොට ඔය කරන් ඇවිල්ලා අන්තිමට ගිය අවුරුද්දේ මම මේ කතාව කියන්න බෑ හරියට හරි. මොකද මේ කියන කතාව කියලා හරිද? මම අන්තිමට දැන් මේගොල්ලෝ හොඳටම ඔය කතාව දන්නවා. හරි. මේ සාක්ෂි තියෙනවනේ හරිද? අන්තිම විභාගයට මාස කීයක් තියෙද්දිද? අගෝස්තු මාසෙනේ. ජූනියද? අගෝස්තුනේ. අගෝස්තු මාසෙ වෙන්න ඕනේ. ඔව්. හරි. අගෝස්තු මාසෙ වෙනකොට මම තීරණයකට ආවා කොහොමද? ඒ කියන්නේ ඔය පන්ති ළමයි කියන්නේ ගෲපේ 100 ගාණක් විතර කියන්නේ ගෲපේනේ. හරි. අර යකා නැටිවම හරි. රෙජිස්ටර් එක හදාගෙන 100 ගාණක් කියනවා 100 ගාණක් කිය. හරි. මම තීරණයකට ආවා කොහොමද? ඒ කියන්නේ මේකේ එතකොට අර ඉතුරු එවුන් ටික බම් මේ මැදත් නෙවෙයි. හරි. නැහැ කෙලින් මේ කියන්නේ left. හරි. කෙමිස්ට්‍රි විතරක් නෙවෙයි අනිත් දෙකත්. හරිද? හරි. ඒ කියන්නේ මෙතන ඇති. හරි 100ට 0.0 ගානක් ඔය කියන විදිහට 190ක් මේ මෙතන හරිද? ඒ කියන්නේ සෝල් එක්සෑම් කියලා. හරිද? එක්සෑම් එක උන් අනා ගන්නවා. හරිද? කෙමිස්ට්‍රි විතරක් නෙවෙයි තුනම. හරිද? ඒතකොට කාරණි අනිත් දෙකට ඒ ඇවිල්ලා කෙමිස්ට්‍රි වලට ෆේල් වෙන්නේ නැහැ නේ. හරිද? හරි. මගේ පන්ති ඇවිල්ලා හරියට වැඩිවොත් ඒක අනිත් පැත්ත වෙන්නේ. හරි. ඔන්න බලන්න මේ පාර තියෙන රෑන්ක් එකක් මගේ. අයිලන් මුල 100 රෑන්ක් එකක් තියෙනවා. හරි. අයිලන් මුල 100 රෑන්ක් එකක් තියෙනවා. එයාම කියයි ඔය රෑන්ක් එක ආපුද ආවට පස්සේ හරි කියලා තියෙන්නේ හරිද එයාම කියයි මේගොල්ලොත් දන්නවා හරිද මංගාවට එද්දි ෆේල් ලෙවල් එකේ ළමයෙක් හරිද F කියන්නේ අත උඩේ F කෙමිස්ට්‍රි මුකුත්ම බෑ බැරි ළමයෙක් හරිද මුකුත්ම බෑ හරිද chat එක තියෙනවා WhatsApp එකේ ඕනනම් හැමදාම මේක ඇවිල්ලා අඬනවා හරිද ෆේල් වෙයිද දන්නේ නැහැ ෆේල් වෙයිද දන්නේ නැහැ S ටික කාලයක් ගිය පස්සේ F එක S වුණා ඔන්න හරිද ඊට පස්සේ F එක C වුණා ටික කාලයක් ගියාට පස්සේ හරිද මේ අගෝස්තු කියන්නේ මාස කීයද මාස 3යි හරිද මාස 3නුත් එක මාසයක් පන්ති ආවෙත් නැහැ හරිද
ඒකම ආයි අරගෙන. හරිද? ඒක ගියාවේ අගෝස්තු මාසේ ආවා. සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ අන්තිම මාසේ ආවා. හරිද? ඔය දෙකේ තමයි ආවේ. හරිද? ආවා හිතන්න මෙයා කීයද ගහලා ඇද්ද මේ පාර. හරිද? මේකේ අනිත් දෙක කෙලවෙන්න පුළුවන් කොහොමද? හරිද? මාස 3යි වගේ පන්ති ගාව. හරිද? දැන් මේ කතාව කියන්නේ කොහොමද? ඔයගොල්ලෝ කියන පන්තිද මම පන්තියේ කරොත් ඒ වෙලේ කතා කරන ඉස්සර සර්. ඔය දැන් MCQ කීයද? හරි? 48යි 48යි මේ බයෝ මේක ෆිසික්ස්. හරි? කෙමිස්ට්‍රි 41යි. ඒ හිතපන්කෝ මේක හරිද? කුමන අපරාධයක්ද වෙන්නේ මේක විභාගයට කියලා මේක ෆේල්. අනිවාර්යෙන්ම අත්තම උඩ ෆේල්. හරිද? කිසිම කතාවක් නැතුව. හරිද? හිතපන්කෝ 48 දෙයක් ගහන්න පුළුවන් එක කියලා ෆේල් වුණා නම් හරිද? මේක අනිවාර්යෙන් අයිදන් මුල තියෙන්නේ. එසේ හතරම ලියලා කෙනෙක්. ඒ කියන්නේ මේකේ හරියට මාත් එක්ක කතා කරගෙන වැඩේ කරගෙන යනවා නම් පිළිවෙලකට. හරිද? හරි මේ පන්තියන්නේ මේක හරිද? නැතුව මේක අර අපිට සර්ලා කියන්නේ මේ පික්ස්ලා නෙවෙයිනේ හරිද? ඌරෝ නෙවෙයිනේ. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ පන්තියේදී හැමදාම දකින්න මේ තුන් දෙනා හැමදාම එනවා. හරි. මේ පන්තියේ උඩ යනවා නම් ඔයාලා වෙන්න ඕන එකම දේ කන්ටිනියුස්ලි එක දිගට හරියට පන්තියට ඇවිල්ලා ෆෝකස් කරගෙන ඉන්න එක විතරයි. හරි. තමුසලගේ අනිත් දෙක කෙලෙලා නම් තියෙන මේක ඔයාට විභාගයේ සම්පූර්ණයෙන් ගොඩ දා ගන්න තියෙන අර ගට් එකද මොරාල් එකද ඕමනාද අරක මේක හැම එකම මේ පන්තියෙන් වල හදා ගන්න පුළුවන්. හරිද? හරි. මේ පටන් ගන්නදී මම මේ කියන්නේ. හරිද? දැනටත් ගත්තොත් එහෙම පන්තියේ ඉන්න ළමයි ගන්න 4-5 දෙනානේ මෙතන ඉන්නේ. හරිද? මේ මන් දන්නේ තමුන් මෙච්චර දුර බලයිද කියලාවත්. හරිද? බැලිය යුතුයි. හරිද? මේ හරි මං අහනවා එක එක්කෙනා කතා කරන එක බැලුවද කියලා. හරි මේකේ වෙනස කරගන්න පුළුවන් උනේ. හරි දැන් මේ ඉන්න නෙත්මි. හරිද? කොහොම හරි හරිද? මොකක් හරි මැච් එකක් ගහලා අර ගහපු ගේමෙන් අන්තිමේදී MCU 30ක් කොහොම හරි ගහන ගන්නට ආවා. හරිද? හැමෝටම එක දැන් මේකේ ලෙවල් එකේ හැටියට මේකට පුළුවන් වුණා ලකුණු 17ක 18ක ඉඳන් 80කට උස්ස ගන්න. හරිද? මේකනේ පට්ට මීටරයක්. හරිද? මීටරයක් වෙන්න බෑ. යකෝ නැත්තම් ෆිසික්ස් 48ක් ගහන්න පුළුවන් නේ මටවත් බෑ. හරිද? අපිටවත් බෑ. ෆිසික්ස් බයෝ ගහුවා කියමුකෝ බයෝ ගහන්න පුළුවන් නේ. හරිද? බයෝ කටපාඩම් කරලා පේපර් කරලා නැහිලා ලක්ටිකත් කැරකිලා මොකක් කරලා 48ක් ගහුවා කියමුකෝ බයෝ. මගේ ජීවිතේටත් මම බයෝ එකම එක පේපර් එක විතරයි 48ක් ගහන්නේ. මට මේ පේපරෙත් මතකයි රෝස පාටෙන්ම හරි දැන් මේක. හරි. එකම එක පේපර් එක විතරයි 48ක් ගහලා තියෙන්නේ. හරි. ඒ ෆොන්ට් එකත් මතකයි මට පේපරේ දේවිබාලිකා පේපරයක්. හරිද? මලා මතකේ. හරිද? මේ එතකොට මේ හරි ෆිසික්ස් පේපර් එක මම 45ක් ජීවිතේට ගහනවා. හරිද? මගේ ජීවිත කාලය තුළ ෆිසික්ස් පේපර් කරලා ඇති බරතොකයක් මට මම දන්නවා මට කොච්චර ඉගෙන මේ. හරිද? ෆිසික්ස් විතරක්ම අවුරුද්දක්ම කරලා මම 48ක් ගහන්න බෑ. හරිද? හරි උඹලා දන්නවා මම ෆිසික්ස් MCQ 31ක් ගහලා මෙඩිසින් ගියේ එකේ. හරිද? හරි. තමුසෙලා මේක මං හදන්නේ මොකක් හරි එකක් නැති පැත්තන් වෙන කියලා වෙලා ගිය තනි පැත්තේ මොකක් හරි ඉසිලා තියා ගන්න ඕන හින්දා. හරි. එතකොට බේසිකලි මම මේක උගන්නන එකෙන් හරිද? මට මේ ඕන ලෙවල් එකේ එවුන් 10 දෙනෙක්වත් අවුරුද්දට හදා ගන්න බැරි නම් හරිද? මෙතනින් මම මේ තියෙන මේ පාර ආවේ. හරිද? මේ මම පන්තිය කරන එකේ තේරුමක් නැහැ. මට වෙන මොකක් හරි රෝලක් ගහලා තව මාස 6ක් විතර කරලා මෙඩිසින් ඉවර කරගෙන රෝලක් ගහන්න පුළුවන් මට රෝල්. කොහොමත් රෝලනේ යන්නේ. හරිද? හරි. මීට වඩා සල්ලි ගොඩාක් හොයන්න පුළුවන්. ඔය පන්තිය පටන් ගත්තා නම් හරිද? සල්ලි ඒ කියන්නේ මම කිව්වේ මෙතන මේ සල්ලි වෙන එහෙම ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන ඔයගොල්ලෝගේ කමිට්මන්ට් එක නැති එක. හරිද? if we are not committing to this හරිද? එනේ ඔයාට උවමනා ඔයා මං කියන එක පිළිගන්න ලෑස්ති නැත්තම් හරිද? ඔයා හිතනවා නෑ එහෙම නෙවෙයි මම හිතන විදිහ තමයි හරි කියන අංක එක පට්ටම මෝඩේ. හරිද? ඒක Tamanට තේරෙන්න ඕන. හරිද? හරි. එහෙම නිකම්මට හරි හිතනවා නෑ. මූ කියන විදිය නෙවෙයි හරි මං හිතන විදිය හරි කියලා. එක්කෝ ඔබ හෙන්නම ගොන් තකතිරු මෝඩේ හරිද නැත්තම්
කිසිම උවමනාවක් නැති එකේ. හරිද? ඒ කියන්නේ හරි අර මං කිව්වේ හරි ඕම් ඔහේ කරනවට කරනවා. හරිද? මොකද්ද වෙන්නේ කියලා නෑ. ඔළුවේ මේ යන්න ඒ කියන්නේ කිසිම අරමුණක් නෑ. හරිද? ඔහේ නිකන් කරනවා. හරි කමන්නේ කරන්න ඕන හින්දා සයිදුන. හරි. ගිහිල්ලා අන්තිමට වැටෙන්නේ හෙන නරාවලකට. හරිද? මේක කෙලවගත්තට පස්සේ. හරිද? බහුතරයක් දෙනවා. 4-5කට ගණන් ගන්නෙ නෑ. හරිද? ඊට පස්සේ. හරි. ඒක කරගන්න කාට හරි මං කියන්නේ බැරිම ලෙවල් එකක වෙන එකනොත් චුට්ට ගොඩ නගලා ෆෝර්ත් සයිජේ මෙඩිසින් කියනවා හරි තර්ඩ් සයිජේ මෙඩිසින් කියන්නේ ඒක අවුරුදු 28න් අවුට් වෙද්දී අවුරුදු 29න් අවුට් වෙනවා ඒක අවුරුද්දයි වෙනස හරි අවුරුදු 69 79 වෙනසක් තියෙනවා නේ ඒතකොට කොහොමත් එක හරි මේ කාලේ අවුරුද්දක් හරි වැඩිපුර කොස්ට් වෙන එක පස්සේ කාලෙක අවුරුදු 20ක් හරි හරි ඒ සමහර ළමයි ෆස්ට් සයිජේ කරලා නිකන් සෙකන්ඩ් සයිජ් එකත් කරලා ඔය නිකන් ආ C3යි යනවනේ කැම්පස් හරි ඊට වඩා එක අවුරුද්දක් කරලා මෙඩිසින් හරි ඉංජිනේරින් යන එකේ එක අවුරුද්දයි වෙනස. අවුරුදු 45 වෙද්දි උන්දන හෙනතරි වෙනසක් තියෙනවා. හරිද? අරු සමහර වෙලට හොඳ ගේමක් ගහලා මොකද ඉන්ටර් දඩ ගේමක් ගහලා ගෙවල් හදලා වාහන හදලා අර ඔය අරු සමහරට කුලියට ගෙදරක් ඉඳගෙන මාසෙ පරිදි රස්සාවට නේ වෙන්න පුළුවන්. හරි. අද කාලේ ළමයි කොහොමත් මතක තියාගන්න ඉස්සරහට යන්න හරිද? මිනිහට ජීවත් වෙන්න මූලික දේවල් 4ක් ඕන. හරි. අද කාලේ. මොනවද මූලිකම මිනිහට ජීවත් වෙනවා නම් මොනවද ඕන දේවල්? දේවල් 4ක් ඕන. හරිද? මේ දේවල් 4 ඕනමයි. මොනවද? ඉන්න තැනක් තියෙන්න ඕන. තියෙන්න බෑ ඉන්න තැනක් පාරයින් ඉඳා ගන්න බෑ. හරි. හරි. බේසික් නීඩ්ස් 4ක් තියෙනවා. හරිද? මොනවද? මේ 4 නැතුව ජීවත් වෙන්න බෑ. මේ 4 තියෙනවා නම් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ 4ම බේසිකලි ඔයාට අචීව් කරගන්න පුළුවන් නම් අවුලක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. හරිද? ඔයාට ඉන්න තැනක් තියෙනවා නම් හරිද? ඔයාට කන්න කෑම තියෙනවා නම් බොන්න වතුර තියෙනවා නම් හරි. අනිත් එක මොකද්ද? අනිත් මූලික අවශ්‍යතාව මොකද්ද? හ්ම් අද කාලේ ගේම ගහගෙන යන අනිවාර්යයෙන්ම තියෙනව මොකක්ද තියෙනව? හිතලා බලනවා ඔය මොලේ කමුණක් තියෙනව. ඔයාලා අනිවාර්යෙන් ඒකට එෆෝඩ් කරන්න පුළුවන් වෙන්න ඕන. අනිවාර්යෙන් ඉන්ටර්නෙට් ඇක්සස් කරගන්න පුළුවන් වෙන්න. හරි නැත්නම් ජීවත් වෙන්න බෑනේ අද කාලේ. හරි. මූලික අවශ්‍යතා හතරයි. හරිද? ඔය හතර ඇක්සස් කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? හරි. රුපියල් 10000ක රවුටර් එක බිලක් කෙනෙක් වාට හෙන ලොකුවට දැනෙනවා නම් ඒක ලොකු අවුලක් නේ හරි. මට ඔළුව එතෙන්ටම දෙන. හිතහන්කො 70000ක් හොයන එකට රුපියල් 10000ක රවුටර් හෝඩ් කරන්න පුළුවන්ද බෑ. හරි. එතනින් පස්සේ තමයි යන්න එන්න වාහනයක් ඔයාගේ ස්ටේටස් අරව මේවා තියෙන්නේ. හරි. හරි එතකොට තව අවුරුදු 10කට පස්සේ හරි. ඔයාට බේසිකලි නොමැරී ජීවත් වෙන්න හොඳේ. තව අවුරුදු 10ක් ගියාට පස්සේ ඔයාට නොමැරී ජීවත් වෙන්න අඩුව මං කියන්නම් කොච්චරක් විතර ඕන වේද කියලා සල්ලි. හරි. අඩුම වාර රුපියල් 1,30,000 40000ක් ඔය මූලික අවශ්‍යතා හතර පුරව ගන්න වැය කරන්න වෙනවා. හරි. ඉන්න තැනක් අපි හිතමු ආ කුලියට ඉන්නවයි කියලා. ඔය ගෙදරින් එළියට ඇදලා දානවා. කුලියට ඉන්නවා කියලා හිතන්න. අනිවාර්යෙන් රුපියල් 60000ක් 70000ක් ඊටත් වැඩි. අනිවාර්යෙන් 80000ක් විතර ඇයි සාමාන්‍යයෙන් කාමරයක් නම් කුලියට ඉන්න. දැන් මම මේ ඉන්න එක හරිද? මේක නිකන් ලොකු කාමරයක් මේ තියෙන්නේ. ඔයගලන්ට පේන්නේ නැති වුණාට මෙතන මම පාඩම් කරන මේසෙ තියෙනවා. ඇඳ තියෙනවා. ඇඳුම් රැක් එක තියෙනවා. ඊට පස්සේ ඇඳුම් මේක තියෙනවා. හරි. අතන කිචන් එක තියෙනවා. හරි. මෙතන බාත්රූම් එක තියෙනවා එච්චරයි. රියල් 25000යි. හරි. මෙතන පර්චේස් ඇති දෙකක්. හරි. මේ බේසිකලි තනි මිනිහෙට ඉන්න මේ ටික ඇති ඉතින්. තනි මිනිහෙට ඉන්න මේක ඇති. හරි. ඒක 25000ක්. හරි. මාසයක් ඉන්නකොට ඉතින් ඒක ඔයාගෙන් කරන්න ඕන. හරි. ඒත් ඉස්සරහට යනකොට තව ඔක 3-4 ගුණයකින් වැඩිලා ලක්ෂයක් විතරයි මේ වගේ තව අවුරුදු 10යි. හරි. එන්නේ ඊට අඩු වෙන එක නෙමෙයි. දැන් ඔය මිනිස්සු ගෙවල් හදන්නේ නැහැ නේ. අප්පාර්ට්මන්ට් එකක් වගේ ගත්ත ජීවත් වුණා. හරි. හරි. සෝ ඔයා කොහොම හරි තව අවුරුදු 15ක් ඇතුළත කෝටි 5ක් විතර හොයන්න ඕන. අප්පාර්ට්මන්ට් එක නිකන් දෙන්නේ නැහැ. දැම්ම මොකක් හරි ගැච්චක් ගාලා අවුරුදු 10ක් ඇතුළත ගත්තොත් කෝටි 5කට 6කට වගේ කොහෙන් එකක් හොයාගන්න පුළුවන්. ඇත්තටම කෝටි 5කට 6කට ඉන්න තැනක් හොයාගන්න පුළුවන් ඒක ලාභයි. හරිද? මේ අවුරුදු 10 ඇතුළත. හරි. ගෙවල් අරන් හදන්න බෑ. ඉඩම් අරන් ගෙවල් හදන්න පුළුවන්. මම දන්නේ මම දැන් මේ අපි ජීවත් වෙන ගෙදර නම් මම මේ කියන්නේ අපේ ගෙදර හදලා දැන් ඉන්න කාලයක් හරිද? ඒ කාලෙත් මට මතකයි තාප්පච්චි කියනවා හදන්න කෝටි 50 ලක්ෂයක් ගියා කියලා ඒ කාලේ. හරි. දැන් නම් මං හිතන්නේ මේ වගේ එකක් හරි. කෝටි 25ක් තිබ්බත් හදන්න බැරි වෙයි. හරි. ඒවා වෙන්නේ. හරි.
සෝ එතකොට මෙතෙන්ට වා එන එකෙන් වා මගේ පන්තියේ එන එකෙන් එකෙක්වත් අන්තිමට යන්නේ මෙතෙන්ට නම් අනිවාර්යෙන්ම ඔයා හැලෙනවා. ඔයා නෑ කොච්චර නැහැ කියලා හිතාගෙන ඉතින් ඔයා මේකට මුලදිම බ්ලූ වෙලා ඇලිලා ඉන්නේ නැත්නම් ඔයාගේ හැලෙන එක හැලෙනවා තමයි. ඔයා ඒකට මං කලින් වගේ ඔයා කිව්වොත් නැහැ මං එහෙම නෙවෙයි කියලා නෑ ඒක එහෙම තමයි. හරි. හරි. ඒක එහෙම තමයි. හරි. එහෙම නෙවෙයි ඒක එහෙම තමයි. හරි. අද කාලේ තියෙන අවුලෝකනේ මේකෙන් මිස්තර ඊට පස්සේ වෙන මොකෙක් හරි එකෙක් ගාවට පැනලා එතනින් ගොඩ දාගන්න හදන. එතනත් ගිහලා මේ භූතෙමයි ගෙනින්නේ. එතනත් වැඩේ වෙන්නේ නැහැ. ඊට පස්සේ යකෝ උගන්නන එකාගේ අවුල නෙවෙයි. හරිද? තොගේ අවුල තියෙන්නේ තොගේ. හරිද? අවුල තියෙන්නේ උඹේ. හරිද? මේ වගේ කෙමෙසි පන්තියක් හම්බෙච්ච වගේ වාසනාව වෙන්න පුළුවන්. හරිද? වා වෙන කොහේ හරි ගිහලා මං තාම උඹලට කෙමෙසි උගන්නලා නැහැ. හරි. හරි. මම මෙතන පේපර් එක කරන් MCU 50 ඩිස්කස් කරලා බලනකොට තමසලා අඬනවා. හරිද? හැබැයි මේක මෙහෙම නම් කරන්නේ නැහැ. හරි මෙහෙම කරන්න බෑ. හරි. මට සල්ලි ගන්න ඕන වෙන විදිහ දිනා මම දැන් අද දවසම හිතුවේ මේක මේ පන්ති නැති වෙනවා සල්ලි ගන්න වෙන මං හිතලාම නැහැ ගන්න. හරි. මගේ මූලික ප්‍රයිමරි ඉන්කම් එක උනේ මේ දක්වා ටියුෂන්. හරි. මගේ අතේ දැන් ඉතුරුලා තියෙන සල්ලි ටික දාලා මොකක් හරි කරලා වෙන පන්තියක් කරනවා. හරි මොකක් හරි ආනේ සල්ලි ගන්න විදිහ තියෙන ඕන තරම් අපිට. නිකන් හවදට මේ රුහුණට ගියා නම් රුපියල් 5000ක් විතර වෙන්න පුළුවන් පීපී එක කළා. දවසට 5000ක් ගන්නවා. හරිද? පැය 3-4 ක් මුළු රෑම ඉන්න පුළුවන් නම් තව 5000ක් කමනවා 10000ක් කමනවා දවසකට. මෙච්චර කාලයක් මං වෛද්‍ය වෘත්තියෙන් සල්ලි හොයලව නැහැ. හරිද? 4-5ක් තමයි හොයලා. නෑ. ඕනම පීපී තියලා 60 කුටාව අරකයි. කාර් එකක් තියෙනවා. හරිද? 6ට විතර ගියා නම් 11 වෙදි රුපියල් 5000ක් දාකට සාක්කුවේ. ඇතිනේ දවසට 6000ක් වෙමති. හරිද? නිකන් මෙහෙන් අත ගාලා හරිද? හොඳ අතක් පයක් කපාගෙන ඔළුව පලාගෙන තුන් දෙනෙක් આવතේ ගාන තවත් වැඩි. හරිද? නිකන් බෙහෙත් දීලා බෙහෙත් දෙන එක මහලු දෙයක් කියන්නේ. සිම්පල් නේ. හරිද? බෙහෙත් දෙන එක නේ. ඊට වඩා අමාරු ඕගෙන් පරිවර්තනක් තියෙනවා. හරිද? බෙහෙත් දෙන එක මහලු දෙයක් නේ. හරි. මිනිහා මැරුන්නේ නැත්නම් එච්චරනේ බෙහෙත් ටික දිනවා. මෙඩිසින් වල බේසික්ම පළවෙනි තියෙන එක. හරිද? හරි බෙහෙත වැරදුනත් අවුලක් නැහැ. මිනිහා නොමැරි බේරුණොත් ඌ වෙන කෙනෙක් ගාවට හරි ගිහලා බෙහෙත ගනීනේ. හරි. බෙහෙත දීලා මිනිහා මලොත් නේ අවුල වෙන්නේ. හරි. ඒවා බෙහෙත් තියෙනවා. හරි. ඔව් ඔව් හරි. ඉතින් දෙක ගැහුවට පස්සේ ප්‍රෙෂර් ඩ්‍රොප් වෙලා ඩෙත් වෙන්න පුළුවන් හයි පොටෙන්ෂන් නැගිලා. ඒ ටික බේරලා දුන්නොත් එහෙනම් ඔය පණ බය ගෙහි ගෙහි දෙන්නේ නැහැ ඇන්ටිබයොටික් එකක් වගේ දුන්නොත් තමයි. හරි. අපිට තාම රෙජිස්ට්‍රේෂන් නැහැ. හරි. ඇන්ටිබයොටික් එකක් එහෙම වෙලා ආවන්නේ ඇනෆිලැක්සිස් වගේ આવුත්. ඇනෆිලැක්සිස් කියලා දන්න තියෙනවද නේද? ආන්නේ. මම හිතන්නේ බයෝ වලට තියෙනවනේ. ඇනෆිලැක්සිස් නැද්ද කියන වචනේ? ඇනෆිලැක්සිස් කියන වචනේ බයෝ වලට උගන්වන්නේ නැද්ද? නැහැ. අහලා නැද්ද? නැහැ. අහලා නැහැ. හරි. සරලව මේක ඇලර්ජි එකක්. හරිද? ඇලර්ජි එකක් දරුණු ලෙවල් එකක ඇලර්ජි එකක්. ඔය දැන් අර බූව ගෑවුනට පස්සේ ඇලර්ජි එකක් නෙන්නේ අපේ හැමෙන් රියැක්ෂන් එකක් නෙන්නේ. හරිද? එතකොට මේක ඇලර්ජි එකක්. හරිද? එතකොට ඇන්ටිබයොටික් එකක් වර්ධනය එකක් වගේ තමයි වෙන්න පුළුවන්. සෝ මම මේ නමුතරන මෙතන ඇවිල්ලා වීඩියෝ එක ඔන් කරගෙන මේක දිහා බලන් ඉන්න කියලා කියන්නේ හරිද? තමුසලට අත් වෙන්න යන දුක් බහුතරයක් දෙනවා අත් වෙන්න යන ඉරණම දන්න නිසා. හරි. හා මේකෙන් ඔයාට කරගන්න ඔයා නොදැනු ඔයා දන්නේ නැති වුණාට ඔයාගේ ජීවිතේ හෙන වෙනසක් කරගන්න පුළුවන් මේකට මාස 6ක් 7ක් වැය කරන්න විතරයි ඕන හරියට මං කියන විදිහට ඇවිල්ලා. හරි. ඕගොල්ලන්ට ඒක රූමනාවක් නැත්නම් මට තේරෙන්නේ ඇයි ඔයගොල්ලෝ ඒ ලෙවල් කරන්නේ කියලා. මෙච්චර පැහැදිලිව කිව්වට පස්සේ. මේ දැන් ඉතාල පැහැදිලිව කියලා නේ. මෙහෙම ගැරන් කරලා උගන්වන්නේ නැහැ බං කවුරුත්. හරි. කවුද කියන් එහෙම උගන්වන්නේ? කවුරු හරි ඉන්නවද? ලංකාවේ ගැරන්ට්ම කරලා කියනවා. හරියට මෙහෙම આવොත් කෙමිස්ට්‍රි නෙවෙයි මම කියන්නේ. ඔයා හිතන පතන විදිය නම් ඔක්කොම ටික වෙනස් කරන්න පුළුවන්. හරිද? වෙනස් වෙනවා. හරි. ඔයා නිකන් හිතන්න පහළම ලෙවල් එකේ S3ක් දාලා පාස් වෙලා ඔය ඒ ලෙවල් එහෙම කළා මොකක් හරි රස්සාවෙන් හිතන් ඉන්න එකෙක් කියලා හිතන්නකෝ අවුරුදු ගාණක් තිස්සේ හරි කමන්නේ නැහැ. තර්ඩ් එකනේ කියන්නේ. නෑ ඔයාවත් නම් වෙනස් කරන්න මෙඩිසින් යන ගන්න. හරි. ඔයා ඔයා අන්තිමට නවතින්නේ නෑ මම මෙඩිසින් යනවා කියලා. එරුනේ. ඒක හිතවන එක එන අමාරු දෙයක්. හොඳ.
සාමාන්‍යයෙන් ඒ කියන්නේ පහළම ලෙවල් එකකේට මේක කරන්න පුළුවන් කියලා කන්වින්ස් කරන එක ගොඩක් ගුරුන් කරන්න බෑනේ කරන්න පුළුවන් වුණා නෑ කොල්ල ලංකාවේ. උඹලා හිතන්නේ කොච්චරයිද ABC තියෙන්නේ? ඔය 84000න් 24000කටවත් නැහැ. සරලම කතාව 150 විභාගේ ෆේල් නේ හරි ෆේල් කියන්නේ ෆේල් හරිද? එකක් ෆේල් වෙච්චම එක්සෑම් ෆේල් 150 වල ෆේල්. එහෙම විභාගයක් නෙමේක හරිද? තමුසේ හිතන්නේවා තමුසේ අනිත් පැත්ත කියලා නෑ. ඔයාගේ බර වැඩිපුර තියෙන්නේ කොහොමත් මේ පැත්තේ. හරිද? ඔයා හැම නෑ කියලා හිතන් කියන මේ විභාගේ හැටි එහෙමයි. කොච්චර ලේසි වුණත් හරි. ඉතින් ළමයි මම ඕගොල්ලන්ට කියන්නේ. හරි. මේ මේකට එනවා නම් මම දැන් එක එක්කෙනාට කතා කරනවා කොහොමද හෙට අනිත් දවස් දෙක ඇතුළත. හරිද? මට ඉන්නේ ළමයි 30යිද 5යිද වැඩක් නෑ. හරිද? මෙතන මගෙන් ඌමනාවෙන් ඉගෙන එන ඔයාට මගේ 100% එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න ඕන නම් හරිද? මම 100%ක් නෙමෙයි 110ම වගකීමෙන් කියන ඔයාට ලංකාවේ වෙන කිසිම කොහේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ගියත් මගෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට ඉගෙන ගන්න බෑ. හරිද? ඒක බැහැම තමයි. හරිද? දැන් මේ ඉන්නේ උන්ගෙන් ඕනනම් අහලා බලනවා මුන්ට දැන් වෙන එකෙක්ගේ එකෙක්ව බලෙන් කියවලා හොඳටම උගන්වන කෙනෙක් කියලා හිතන්නකෝ. බලන් හිටහන් කිව්වොත් මුන්ට බලන් ඉන්න බෑ අපිට හිතන ටිකක් කරලා බලන් ඉද්දි හරිද? හරිද? ඒ අපිට හිතනවා කියන මේ මට තියෙන ගෞරවයකටවත් බැටි නිකන් බැටියකටවත් එහෙම නෙවෙයි හරිද? මුන්ට තේරෙන මේක බලන් ඉද්දි ගහන්නේ බයිලා කියලා තේරෙන්න පටන් ගන්නවා හරිද? මේ මොන බයිලාද ගහන්නේ මුන්ට තේරෙනවා දැන් හරිද? වෙන පන්තියේ ඉඳලා බලන් ඉන්නවා. එහෙම නැද්ද කියනවා. උඹලා දැකලා නැද්ද වෙනම උගන්වනවා? දැකලා තියෙනවනේ. හරි. විනාඩි 10ක්වත් බලන් ඉන්න පුළුවන් දේ උගන්වන්න ඉගෙනෙන්න. පුළුවන්ද? ඈ විනාඩි 10ක් බලන් ඉඳලා පෙන්නන ස්කිප් කරන්න නැතුව වීඩියෝ බලන් ඉන්න බෑ හරි. ටිකක් බලනකොටම තේරෙනවා එක්ක හෙනම ගෝන් හරිද? එක්ක තේරෙන්නේම නැහැ. එක්ක කියන දේ වැල් වටාරමක් කියවන. වැඩක් නැහැ කියන එක තේරෙනවා. හරිද? ඒකට තමුසෙට එකපාරක් ඉගෙනගෙන තියෙන්නේ. හරි. හරි. මේක මෙහෙමයි. මේක මෙතනින් chance එක මිස් වුණොත් ඉතින් ඔයා කොහෙ කියලා නවතිද කියන මම දන්නේ නැහැ. හරි 95%ම chance එක තියෙනවා ඔයාලට මේක කියලා වෙලා නවතින්න මිසක් ගොඩ කියලා නවතින්න නෙමෙයි. හරි. මෙතන ඉන්න බහුතරයක් සෙකන්ඩ් ෂේ කරන්න ආවනම්. හරි. ළමයි ඉතින් අපි දැකලා තියෙනවා. හරි. හරියට වැඩ කරන්නේ උන් ගොඩ යනවා. ඉතින් කියන දේ ඇහුවේ නැහැ කියන්නේ කියලා වෙනවා කොහොමද? හරි. ඉතින් එහෙම දැන දැන මට නිකන් නම් කියලා වටරවට 3500 3000 කලා ගන්නවා. හරි. මාද එච්චරයි. හරි. 3500 ටික කාලයක් ඇද්දි තොපිලටම කෙලවලා ඊට පස්සේ මාස 4න් වගේ එකකට 4000 දීලා අන්තිමට 6000 7000 8000 9000 10000 ගියේ මගේ ඇවිල්ලා කියලා දෙයි. එච්චරයි. අපරාධ. සිලබස් එකක් දෙපාරක් හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තියාගෙන. මේක කෙලවරතු තමයි. සෝ ඒ නිසා මේ අද විතරයි මම බලන්නේ. හරිද? ඊළඟ දවසේ මෙච්චර මේ සිංහලෙන් කිව්වට පස්සේ මම මේ කියන්නේ ඔයගොල්ලොත් එක තරහකට නෙවෙයි. හරිද? තරහකට නෙවෙයි කියන්නේ. ඕගොල්ලන්ගේ විනාඩියකට සාපේක්ෂව මගේ විනාඩියක් 100ට සෑහෙන වටිනවා. හරිද? තමුදෙලා මේ කොහෙත් මෙහෙ පාවෙන කාලකන්ණි ජීවිත දාන. හරිද? සරලව ඔයාව මාවයි ඔය එක තැන ඔයගොල්ලන් ගෙදරින් තියලා එළියට පයින් පරක් දාලා විසි කරොත් එහෙම පාරේ ඉන්න බල්ලෙක්ට ලැබෙන තාම හම්බෙන්නේ නැහැ. හරිද? මොකද පාරාගේ බල්ලෙක් කුචු කුචු ගානින් උට මොකද කියලා කන්න දාලා යනවා. තමුසි පාරාගේ හිටගෙන ඉඳලා මම ඇවිල්ලා කන්න දාලා යයි කියලා. ඕන වතුර ටිකක් තියලා ඉන්නවා. හරි. අලුත් ඉපදිච්ච පූස් පැටියෙක්ගේ වටිනාකම තමුන්ට හම්බෙන්නේ නැහැ. හරි. හරි. අලුතෙන් ඉපදිච්ච පූස් පැටව දෙතුන් දෙනෙක් පාරයිනේ තියලා තිබ්බොත් එන ලෝකෙත් පැය දෙකක් තුනක් ඇද්දි ඕක දුන්නා කවුරුත් තුන් දෙනෙක් උස්සනවා. ගිහිල්ලා ඊට පස්සේ ඌට නමක් දාලා ඌට කිරි පොවලා ඌ උපතල් කරලා ඌට කන්න දීලා ගෙදරේ වුණොකා මාළු ගෙනල්ලා මාළුත් කන්න දීලා හරි මාළුනේ තුන් කන්නේත් නැහැ හරි දිරුකේ ඌ සුපිරි සැප ජීවිතයක් ගත කරනවා ඊට පස්සේ හරි ඔයා හිතන්නේ ඔයා පාරයිනේ කවුරුද දාලා ගියොත් එimhe අරගෙන එහෙම උපතල් කරලා කන්න බොන්න දීලා හදා වඩා ගන්න ඒ කියන්නේ ඔයාගේ මාකට් වැලියු එක 0 මතක තියාගන්න හරි සමුසලා ඉන්න ලෙවල් එක හරි මේ පහතන දාලා කතා කරන්නේ ඊට වඩා ඒක තමයි ඇත්ත හරි නැහැ කියන්න පුළුවන් හරි ඔයාට ඕන මාකට් වැලියු එක හදාගන්න පුළුවන් කෙල්ලෙක් නම් ඇඟ විකුණන්න පුළුවන්. හරිද? කොල්ලෙක් නම් ඒකත් බෑ. හරිද? ඒතර කොල්ලෙක් එළියට දාලා මොකද කතාව හොඳටම දකුණේ. හරිද? කෙල්ලෙක් නම් ඇඟ හරි තියෙනවා විකුණන්න පුළුවන්. හරිද? ගණිකා වෘත්තිය කියන්නේ. හරිද? ඒ පිරිමින්ට ඒකත් බෑ. හරිද? පිරිමි ගණිකාව නම් දැන් ඉන්නවද කොහෙද? ලෝ මන් දන්නේ නැහැ. හරිද? මේ ඒකත් ඉතින් ඔයා ඉන්න පළාත අනුව තමයි. ඉතින් හරිද? ඔය කොළඹ වටේ කොහේ හරි ඉන්නවා තමයි. ඉතින් නැතුව ඉතින් මේ එහෙම පාරවල් ගාන යන්න බෑ. හරි. ඒ අරන්නේ වෙන විදියක් නැහැ. හරි. ඒ නැත්තම් මට රස්සාවදේ කවුරුනේ මාසෙට රුපියල් 25000කට 30000කට. හරි. ඒ කියන්නේ යකෝ මේ විභාගේ කෙලවුනොත් එහෙම තෝ ඉන්නේ එතන. හරිද?
මේ සූරම් කරනවා බලන්න මිනිස්සුන්ගේ පුළුවන් තරම් ඉගෙන ගත්ත නැති වුන් හොයන ලේබර්ස්ලා විදියට හරිද? ඉගෙන ගත්තේ හොයන්නේ නැහැ නේ ලේබර්ස්ලා විදියට හරිද? කම්කරු පන්තියේ රැකියා කරන්න හොයන්නේ අඩුවෙම ඉගෙන ගත්තේ. මොකද උන්ගෙන් තමයි මේ හුරලා ගන්න පුළුවන්. උන් ඕන පජාත වැඩක් කරනවා සල්ලි වලට. කරන්න වෙනවා. හරිද? එක එක කාට සර් කියාගෙන හරි. දැන් මගේ ජීවිතේ මට හම්ම මේ ලොකු කරලා කියනවා නේ හරිද? මට හම්බෙන හැම එකම මට සර් කියනවා මිසක් මං කාටවත් කියලා සර් කියලා නැහැ. මං සර් කියනවා කන්සල්ටන්ට් ළඟ විතරක් හරිද? ඩොක්ටර්ස්ලටත් අපි කතා කරන්නේ යක්කයි කියලා. හරිද? යා අවුරුදු 60 මොර කියන්නේ අයියා තමයි ඉතින් හරිද? අපි සර්ලා කියන්නේ මගේ ලෙවල් එකේ කන්සල්ටන්ට් කෙනෙක්. ඒ හැරෙන්න මට හම්බෙච්ච හැමෝම මට සර් කියලා තමයි කියන්නේ. මට තමයි සර් කියන්නේ. හරිද? පොලිසියෙන් වාහනය වතුර පස්සේ සර් කියලා තමයි කතා කරන්නේ. හරිද? සෝ එහෙම වැලියු එකක් තියෙන මම හරිද? මට ඕන විදිහට ඕගොල්ලෝ මේක හැසිරෙන්නේ නැත්තම් මේක වෙන විදිහකට අපි කරමු. වෙන විදිහක් තියනවා කරන්න පුළුවන්. කොහොමද වර්මකින් දැනුමනේ ඕනේ හරිද? ඔයා බලාපොරොත්තු වෙන නිකන් වීඩියෝ එකක් ප්ලේ වෙනවා වගේ මම මෙතන ප්ලේ කරයි කියලා නම් ඔයා හිතන්නේ. බේසිකලි වෙන දේ ඒක නෙනේ. හරි. ඒ කියන්නේ අපි මෙහෙම මං එදත් කිව්වා. මෙහෙම මූණට මෙහෙම ලයිව් එකක් දාගෙන පන්තියක් කරන එකේ තේරුමක් තියෙන්න බෑ. මං හිතන්නේ මේක ඔයාලට තේරෙන්න ඕන. හරිද? හරි. කොහොමත් ඔයා වීඩියෝ එක ඕෆ් කරගෙන කොහොමත් මේක දිහා බලන් නම් ඉන්නේ. මේ දේවල් ටික පොඩ්ඩක් හිතලා බලන්න. හරි. හරි. හිතන්න මං දැන් හිතාගෙන ආවේ අද මට ඊයේ මිග්‍රේන් හැදුනා. හරිද? අවුරුදු 3කට පස්සේ. හරිද? හරි දවල් 12 ඉඳන් හවස 6 විතර නම් ඔළුව පුපුරනවා වගේ. හරි. කෙල්ල වෙන්නම හරිද? ආයේ ඒක මට තේරෙන්නේ නැහැ. ඒක මහා කරුණම ඔළුව එකක් කොහමද? හරිද? ඒක හැදුනාට පස්සේ ඒක හැදුනොත් ළමයි ෆිනිෂ් හරිද? ඒ කියන්නේ අපි ඔළුව රිදෙනවා කියන එක එන පොඩි දෙයක් වගේ තේරුණා හරිද? මේ ලයිට් එක දාන්න බෑ ෆෝනේ ස්ක්‍රීන් එක බලන්න වැඩි වෙනවා. හරිද? අන්තිමට බැරිම තැන මම පැන්ඩෝල් දෙක දීලා මේ ડિප්‍රෙෂන් මිග්‍රේන් වලට බෙහෙත් නැහැ. හරිද? මිග්‍රේන් වලට බෙහෙත් නැහැ. හරිද? එතකොට මේ පෙන්ඩෝල් දැන් බිව්වට අඩු වෙනවා. සමහරවල් පෙන්ඩෝල් බිව්වම අඩු වෙනවා. හරි. දෙහෙත් තියෙනවා, ෆ්ලූනරසින් අරමේව තියෙනවා, බීටා බ්ලොකර්ස් අරමේව තියෙනවා. මේ රිලැප්ස් එකක් කෙන එක නවත්තන්න ඉතින් හැමදාම බොන්න බෑ. හරි. ඊට පස්සේ මං ගිහිල්ලා ඔළුව අල්ලුවා ටැප් එකට. බැරිම තැන මං ඊට පස්සේ ඔළුව රිදෙනවානේ. හරිද? මම ඔළුව අල්ලගෙන ඉඳියා පැයක් විතර ෂවර් එකට. හරිද? රිදි රිදිම ඔළුව. ඒකට වතුර වැටෙදි පොඩ්ඩක් අඩුයි වගේ. හරිද? ඒ අල්ලන් ඉඳලා තමයි උණ හැදුනේ. හරිද? මට 9 වගේ මං කීයද දහම්සර මෙසේජ් එක දැම්මේ. මට උණ කියලා. අන්නේ දාන වෙලාව වෙනකොට මට උණ හැදෙන්න එනවා. හරිද? මට මන් දන්නේ නැද්ද බං උණ හැදෙන්නේ කියලා. ඉතින් හිතුව විදියටම හරි. හරිද? මම මේ දැන් ඉන්නෙත් මං කිව්වනේ. තමුසෙලාට මේ පන්තිය කරන්න මට එච්චර උවමනාවක් තියෙනවා නම්. හරිද? මම මේ දැන් හිතගෙන කතා කරන්නේ හිතේ තියෙන හයියට. හරි. මිසක් ඇඟේ තියෙන හයියට නෙමෙයි. හරිද? මට පැනඩෝල් හතරක් දීලා හරිද? හවස 5 වෙනකන් උගන්වන්න ගට් එක තියෙනවා මට තාමත් හරිද? තමුසෙලාට මේක කොට දාලා දෙන්න ඕන හින්දා. හරිද? 7:00 ඉඳන් 5 විතර වෙනකන් මේක කරලා ඉවරයක් කරනවා කියලා හිතාගෙන තමයි මම ආවේ. එතකොට යවෝ මට එච්චර එකක් තියෙනවා උඹලට ඒ කියන්නේ මට මොකද්ද හම්බෙන්නේ මේක පහමාර නම් කරා කියලා. මට 100 හම්බෙන මොකුත්ම නැහැ. හරිද? මට මොකුත් හම්බෙන්නේ නැහැ. හරිද? නෝ කියන්නේ. හරි. බේසිකලි මේ පන්තිය කරා කියලා. මේ පන්තිය කරන්නේ මම පන්ති කරන්න හේතුවක් තියෙනවා. මොකද මම අර උගන්නන එකට මාර ආසයි. හරිද? අනිත් එක සයන්ස් කරන්නේ උන් උගන්නන එක එන සිරා වැඩක් විදිහට තමයි මම හිතන්නේ. මම විශ්වාස කරන දෙයක් තියෙනවා සයන්ස් කරන්නේ උන් සිරා වෙන්න ඕන. හරිද? මෝඩ වෙන්න ඕනේ නැහැ සයන්ස් කරන්නේ. තමන් කරන්නේ සයන්ස් නම් හරිද? නිකන් ටෙක් හරි කොමර්ස් හරි ආර්ට්ස් හරි කරන්නේ උන්ගාන්ට වැටෙන්න ඕනේ නැහැ. හරිද? ලෙවල් එකක් තියෙන්න ඕන බා සයන්ස් කරනවා කියන එකේ. හරිද? ඒ ලෙවල් එක තියෙන්න ඕන. හරිද? සයන්ස් කාර්යනේ බං උඹලා. හරිද? අපි හරිද? එතකොට මොකක් වුණත් ඒකේ තර්කානුකූල මොකක් හරි පදනමක් තියෙනවා. ඒක මත හිතලා මට කියන්නේ එතකොට. හරිද? මේ පන්තිය ඔන්ලයින් කරන එකේ මෙහෙම ඇවිල්ලා මම ලයිව් උගන්නේ. හරිද? හරි මෙතන ළමයි 1000ක් ඉන්නවා. නෑ එහෙත් මේ කතාව මෙහෙමම තමයි. හරිද? කාටද කියන්න පුළුවන් නෑ මේකේ ළමයි නෑ කියලා. නෑ හැම එකක් නෑ. මෙතන ළමයි 1000ක් ඉන්නවා. මම මේ කියන කතාව තමයි. හරිද? හරි. මං ඉන්ඩිවිජුවල් පන්ති කරන කාලේ මට ඉඳපු එක ළමයාත් ආවට පස්සේ මං වැඩ කරන්න තු හරවලා යවුවේ. හරිද? එහෙම එකේ මට මේ දැන් ඒ කාලේ මුකුත් නැතුව එතකොට මෙඩිසින් සිලෙක්ට් කරලාවත් නෑ. හරිද? මෙඩිසින් සිලෙක්ට් කරලා කැම්ප් ෆැකල්ටි එකත් නැති කාලේ. හරිද? බේසිකලි ඔයා කරන්නේ වීඩියෝ එකක් ප්ලේ කරනකොට මං කරන දේ බලන් ඉන්න එක නම්. හරිද?
මට ඊට වඩා දෙයක් කරන්න නැත්තම් හරිද? ඒ කියන්නේ මං සාමාන්‍යයෙන් ළමෙක් දැන් ෆිසිකලි ඉන්දියා නම් හරි තේරුණාද කියලා අහන්න පුළුවන්, ළඟට ගිහිල්ලා බලන්න පුළුවන්, කමිට්මන්ට් එකක් තියෙනවා. එතකොට ඌ ග්ලූ කරලා වයි ඌ කොහොමද ඉන්නවා පන්ති ෂුවර් එකටම ෆිසිකල් පන්තියක් නිසා. හැබැයි තමුසලා මේ ඔන්ලයින් පන්තිය කරද්දි අනිවාර්යෙන් තමුසලාගේ හිත යනවා එහෙ මෙහෙ යනවා. හරිද? ප්‍රධාන දේ ඔයා දන්නවා ඔයා සමහරු ඕකට කැමතිනේ ඔන්ලයින් පන්ති වලට එන්න හේතුව ඒකනේ සමහරු. ගෙවල් වල මිනිසුන් රවට්ට හරිද? ඔන්ලයින් පන්තියට එනවා කියලා. නිකන් දාගෙන ඉන්නවා පස්සේ එක්ක රෙකෝඩින් එක හම්බෙන හින්දා ඉන්නවා හරිද? ලයිව් ආවත් දැන් මෙතන නැහැ. හිතන්නකෝ මම මේ කතාව කියන්න ප්‍රධානම හේතුවනේ අර වෙච්ච වැඩේ. හරිද? හරි. තමුසේ හිතන්නේ මම බූරෝ කියලාද? හරි. එකපාරක් උගන්නපු එක ආයෙ මෙතන දාගෙන උගන්නන්න. හ්ම්. හ්ම්. මෙච්චර IQ එකක් තියෙන මං හරිද? අර කලින් රෙකෝඩින් එකේ අග තියෙන එක නොද තමුසේ හිතනවා මං මේ පුරුදු වෙන්න බන්ධන උගන්වනවා කියලා. හරිද? බන්ධන වල දවස් 7 මට මුළු නෝට් නැතුව කටපාඩම් උගන්වන්න පුළුවන්. හරිද? හරිද? එතකොට හතරවෙනි දවසේ අග ඉවර වෙන්නේ කොහෙන්ද කියලා කොහොමද දන්නවා. හරිද? හරි. මම රෙකෝඩින් එක බැලුවේ නෑ. හරිද? මම දන්න ඕක අන්තිමට ඉවර වෙන්නේ මේ 90 ඇඳලා ඊට පස්සේ මොකද්ද? ඇති බලහන් නයිට්‍රේට් ඔය නයිට්‍රජන් වල විගොඩියක් ඇඳලා ඇත්ත ඊට පස්සේ. හරිද? හරි. ඊට පස්සේ තියෙන්න උන ඊට පස්සේ මොකද්ද? විදුලිතතාවෙන් අණුව ඔක්සිකන් අංගයේ මෙහෙම මෙහෙම පාඩම මම දන්නවා. හරිද? මම බැලුවේ මේක කියලා එකෙක් හරි කතා කරලා කියයිද කියලා. මේක අර කලින් රෙකෝඩින් එකේ තිබ්බා කියලා කියයිද කියලා මම බැලුවේ. හරිද? ඒ කියන්නේ තමයි ඒක බලලත් නැහැ නේ ඔය. හරිද? ඇයි ඒ? හරි මේක ඕගලන්ට විහිළුවක් වුණා. මේක පට්ට විහිළුවක් කියලා වාර තේරේ ජීවිතේම කියලා වෙච්ච දවසක නම්. හරිද? Tamanට වටිනාකමක් නැහැ. ඒ කියන්නේ කවුරුත් Taman කියන ඒවා ගණන් ගන්නේ නැහැ. Tamanට වටිනාකමක් නැහැ කියලා තේරෙන දවසක් එයි ඔහොම ගිහිල්ලා කෙලවුණොත්. මතක තියාගන්න just BSc කියන එක දැන් ප්‍රමාණවත් නම් නැත්නම් කොහොමත් හරි BSc කාර්යය ඔච්චර ඉන්නවා. උගන්නන්න තමසලට උගන්නන්නද කියන්න බෑ. ඒවත් බෑ. ඉස්කෝලේ ගිහලා උගන්නන්න පුළුවන්ද? හරි. ළමයි ඉස්සරහ කිච වෙලා පච වෙලා ඉන්න තමයි. හරියට දන්නේ ප්‍රශ්න දෙකක් තුනක් ඇහුවට අපේ අපිට අර උගන්නපු මිස්සසලා. සරලව ඉතින් අපිට ඉස්කෝල වල උගන්නපු ඒර්ලා. හරිද මතක් වෙදී hina යනවනේ හරිද මොනවද ඔය වෙන්නේ හරිද මුණු ගන්නන්න බෑ හරිද ඉස්කෝලේ ගිහලා ගන්නන හැදුවත් නිකන් අර හරි කීන්දියට ගනිය උඹලා හරිද හරියට උගන්නන්න උඹ ඒක හොස්පිටල් ඉස්කෝලේ උගන්නන්නේ නැහැ නේ ටියුෂන් එකක් කරගෙන ඉන්නවා හරි උගන්නන්න බැරි උන් තමයි ඉස්කෝලේ වල ගිහලා ගන්නේ එතකොට BSc එකක් කරන්න ගියාගෙන එන ලොකු දෙයක් නෙමෙයි හරිද එතකොට මේකේ BSc එකක් කරනවද නැද්ද අරක මේක නෙමෙයි මම කියන්නේ හරිද ඔයා බිස්නස් එකක් ඉස්සරහට කරා මේකෙන් ඔළුව හදාගෙන ගියේ නැත්නම් තෝ වැටෙන්නේ නන්නත්තර වලක හරිද සෝ ලබන සතියේ ඉඳන් ඒ කියන්නේ මේ සතියේ දවස් දෙක පන්ති මම කරනවා හරි එතකොට මං මගේ වෙලාවෙන් මට සතිය තියෙන පැය 168 නිශ්චිත වෙලාවල් දෙකක් ඕගොල්ලෝ වෙනුවෙන් මම වෙන් කරලා තියෙනවා හරිද මොකටද මේ උඹලගේ අනාගතය හදන්න මට හදාගන්න නෙමෙයි හරි එහෙම කරන්න ඕන නම් ළමයි හරිද මාස 5න් කියලා දාගෙන එහෙම මහන්සි වෙන්න ඕනේ නෑනේ. ඔයා හිතන්නේ මාස 5න් සිලබස් ඉවර කරනවා කියන එක ලේසි වැඩක් කියලාද? හරි. ඕගොල්ලන්ට මේ කරන එක දාගන්න එක ලේසි. හරි මේක මාස 5න් ඩිලිවර් කරන එක හරි අමාරු වැඩක්. හරිද? එහෙම කරන්න හදන්නේ එහෙම නොකරන එක හරි විදිය නොවන නිසා. හරිද? මම ඉගෙන ගන්න මේක දන්නවා. හරිද? මම කරනවා නම් දෙයක් කරන්න හේතුවක් ඇතුව. හරිද? මටත් පුළුවන් මේ ජූලි මාසේ අග වෙනකම් මැදලා කරන්න. හරිද? තේරුමක් නෑ. එතකොට මේක යට හරි. තව සචිනී කෙනෙක් කොහොමද මේ හැදෙන්නේ? හරිද? හරි තව සවිඳුල ප්‍රමෝදල ත්‍රිශිකල්ලා සසංගිලා සංකල්පලා හරි උසිත්ලා නම් කියතගේ අව 70 70ක් විතර කියතයි මට හරි උන් හැදෙන්නේ මේකේ ක්‍රමේ මේක නිසා මේක තමයි ඒ කියන්නේ මම බිල්ඩ් කරපු එම් කවුරුත් හරි මේක පවා හොඳේ මේක වල අයිලන්ඩ් 60 70 වගේ රෑන්ක් එකක ඉතින් ඉස්සරහට පෙනෙයි හරිද පෙනුනට මේකත් මං ගොඩ නැගුවේ බිඳුවේ ඉඳන් හරිද මං ඔය ගොඩ නගපු හැමෝම මං ගොඩ නැගුවේ බිඳුවේ ඉඳන් මං ඒක දන්නවා හොඳටම හරිද මං ඒ අරන් දීපු ළමයින් ඒකත් තියාගෙන මං ගාර වෙලා තව පාරක් ඒකක් ගත්ත එක්කෙනෙක් ඉන්නවා ඉමංජලි 2019 හරිද ඒ අරින්න මට මගේ පන්තිලා ආපු ඒවි ඔක්කොම මං හැදුවේ රින පැතිවල රින ලකුණු වල ඉන්න හරිද ඒක අරන් නෑ කියන බෑ එහෙම නැති වුණුත් නෑ හරිද හරි මේ එතකොට
අ, මෙහෙම නෙවෙයි නම් මේකට කැමති නැත්නම් මං අදහස් විමසලා බලන්නම් හැමෝටම දැන් ඉන්ඩිවිජුවලි කතා කරලා මම බලන්නම් හරිම සරලව මේ මං කිව්වනේ ඉතින් කලින් රෙකෝඩින් එක ප්ලේ කරලා දාලා නිකන් හරි එන්නේ ඔයාට කොහොමත් ඕනේ ඒක නම් හරි මං නිකන් බොරුවට මෙතන ඒ කියන්නේ මං කිව්වේ ඒකයි ඔයාට මේක නිකන් මගේ ඔයා හිතන්න පුළුවන් කොහොම හිතනවද කියලා මම දන්නේ නැහැ හරිද I fucking don't care උඹ කොහොම හිතුවත් හරිද මම සතර පහකටවත් වැඩකුත් නැහැ හරිද මේ බට් හරිද මට මං ගැන තියෙන වැලුවේෂන් එක කියන්නේ මගේ වෙලාව හරිද හරි මම මේ නම් පාර්ට්නර් තමුසලේ පන්ති කෙනෙක් උන් දන්නේ නැහැ නේද කොච්චර අපි කතා කරන්නේ හරි බග කෙමිස්ට්‍රි නොකරන අනිත් සර්ලා හරිද කොච්චර අපිට කතා කරනවා හරිද මොකද්ද මේකේ කරන්න පුළුවන් සෙට් වෙලා ගේමක් ගහමු කියලා කොච්චරක් අහනවද හරි දැන් මේ පන්ති කරන්න එන්න කලින් ෆිසික්ස් කරන එක මෙසේජ් එකක් දාලා තිබ්බා අයියේ මෙහෙමයි මම එහෙම එහෙම මේ වැලේ වැල් නැතුව කෙලවෙච්ච උන් කෙලවෙච්ච එකක් නා ඕන කමන්න එහෙනම් ළමයිට වැඳගෙන ඉන්න පුළුවන්. හරි ළමයි පහක්වත් හොයාගන්න බැරි උන් ඉන්නේ ඕන තරම් හරි. මේ මේ මට මගේ කාලය ගැන වැලියේෂන් එක තියෙනවා. ඒතකොට මම මේක කිරීමේ අරමුණ මම මේ ලයිව් පන්තියක් කිරීමේ අරමුණ 2000 එක්ක මම කියන්නම් 2025 අගෝස්තු මාසයේ සිට මම මෙතන ලයිව් පන්තියක් ඇවිල්ලා කරන්නේ ළමයෙක්ට ඒ වෙලාවෙම වැඩේ දාගෙන උගෙන් තේරුණා නැද්ද කියන එක අහගන්න මට. හරිද? උට මගෙන් අහන්න පුළුවන් වෙන්න බෑනේ ප්‍රශ්නයක් කරන්නේ නැති ඔයාට ප්‍රශ්නයක් ආවොත් ඔයා මගෙන් අහන්න පුළුවන් බැරි නම් ඒකේ වැඩක් නැහැ. එතනින් එහාට කරලා වැඩක් නැහැ. ඔයාට නවත්තලම අහන්න පුළුවන් ඉන්න දැන් ඔයාට රෙකෝඩින් එකක් දුන්නා කියලා හිතන්න හරිද? අපි 100%ක්ම තේරුන්නේ නැති වෙන තරක් ආවා කියන්නේ. මොකද කරන්නේ ඊට පස්සේ? මේක රෙකෝඩින් එක බලනගෙන එන කම්මැලි වැඩ. මන් දන්නේ කොහොමද බලන්නේ. හරිද? ඈ බං හරිද? ඔය ලයිව් රෙකෝඩින් එක කොහොමද බලන්නේ? හ්ම්. එහෙනම් මම දන්නේ කොහොමද බලන්නේ කියලා. ඒක මහා එපා වෙන වැඩක් නේ. හරිද? ආ විශ්වාස කරනවා නම් කරන්න සෙකන්ඩ් ME ගන්න කාලේ අපි කොරෝනාවේ අපිට third term fourth term fifth term lectures කරේ online. හරි. ඔන්න ඒතකොට කට්ටිය ඔක රෙකෝඩ් කරගෙන දවස් දෙකක් තුනක් ගියාම රෙකෝඩින් එක දාන්න පටන් ගත්තා. හරි. රෙකෝඩින් එක දාන්න පටන් ගත්තා. මම මේ කතා කරන්නේ මං හරි. ඒ වල අවුරුදු දෙකක් ඒ හතරක් තියෙන හරි. කෙමිස්ට්‍රි බයෝ පේපර් 85ට වැඩියෙන් ගන්න වැඩ කරපු කොළඹ ප්‍රසිද්ධ ෆිසික්ස් පන්තියක මුල රෑන්ක් টොප් 10 ඉඳපු මං මෙයා එහෙම හිතාගන්න මවා ගන්නකො ඒක කිව්වස් තේරෙනවා නේ හරි මෙයා නිකන් සර්ගේ ප්‍රකාශයෙන් টොප් 10 උත් ඉඳලා තිනවා අකණ්ඩව මුල 20 කොහොමද කියලා හරි ඒ කියන්නේ ඒ ලෙවල් කරන කාලේ අර උඹලගේ වචන වලින් කියනවනේ දඩ මීටරයක් නේ හරි එහෙම කරපු මම අර දාපු රෙකෝඩින් එකක්වත් අද වෙනකම් බලලා නැහැ බලන්න නම් තියෙනවා කවදාවත් පිළිවෙල බලලා ඉවර කරලා නැහැ එහෙව් එකේ උඹලට කොහොමද මං ඊට වඩා විනයක් තියෙන්නේ හරි අපි එහෙමනම් හරි අදට ගත්තත් තනියෙන් පොතක් පාඩම් කරගන්න ආරෙන්න වීඩියෝ එකක් දාගෙන පැයක් නම් බලන් ඉන්න බෑ මට එච්චර සංයමයක් නම් මට නෑ හරි හැබැයි ලයිව් මොකක් හරි කරොත් අපි පැනලා යනවා හරි ඔය කුප්පි දාදිත් ලයිව් කුප්පියක් නැත්නම් රෙකෝඩින් දාන්න ඕනේ හැමතිස්සම කුප්පි දාන්න හේතු දාද්දි ලයිව් එකේ ඉද්දි කොහොම හරි වැඩේ එවෙලේ දඩ බඩ ගාලා ලියලා කරලා නෝට් එක මොකක් හරි කරලා වැඩේ ෆිනිෂ් වෙනවා ඒක ඉවර වෙද්දි ඔළුවේ බරක් නෑ හරි ඔය වැඩේම වුණා මට ගියා මේ ඉතා මෑතකදී මං ගියා සර්ජරි ක්ලාස් එකකට පළවෙනි දවස් දෙකේ ලයිව් ගියා ලයිව්ම ගියා ආයේ GI සර්ජරි and breast thyroid ඔය ටික දවස් දෙක පළවෙනි දේ ගියා නෝට් එක ගහගත්තා ඒකෙම ලියලා ප්‍රශ්න ටික ඔක්කොම කරලා හොම්මත් හොඳටම පුළුවන් තුන්වෙනි දවසේ යන්න බැරි වුණා රෙකෝඩින් එක හම්බුණා අන්න රෙකෝඩින් එක ඉතින් පස්සේ වැඩේ ඉවරයි හරි අපි එහෙමනම් යකෝ හරිද මං කියන්නේ මං විතරක් නෙවෙයි ඕන කෙනෙක් කි හැටි එහෙම තමයි මිනිස්සුනේ හරි මොලේට ඔයාව පාලනය කරන්න දෙන්න එපා හරි මොකද මොලේ ඔයාව හොඳ විදිහට පාලනය කරනවා හොඳයි ඔක වැරදි පැත්තට ගියපු ගමන් වැඩේ කියලා වෙනවා හරි සෝ මේ ඔයා කොහොමත් රෙකෝඩින් එක බලලා මේක කරන්න බෑ තමයි හෙන්නම මේ ආදරෙන් කියන්නේ හරි ආදරේ කියන්නේ මේ සෙක්ස් කරන ආදරයක් නෙවෙයි හරිද
නැත්නම් ඊට පස්සේ ඕවත් අල්ලගෙන මේ වචනයක් වරදින්න බෑනේ දැන් හරිද? මේ අර ගුරුවරයෙක් ළමයෙක්ට කියනවා එකකුත් නෙමෙයි හරිද? අයියා කෙනෙක් නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට කියන එකෙන් මේ කියන්නේ හරිද? උඹලා මේක මේ ඔය කරන විදියට කරොත් තාම මේ මුල පටන් ගැන්මෙමයි ඉන්නේ. හරි? ඔයා තුනම හොඳමින් අනා ගන්නවා. හරිද? ඔයාලා මේක ට්විස්ට් එකක් කරගන්න මේකේ ටර්න් එකක් ගන්න හරි පොඩි දෙයක් නේ කරන්න තියෙන්නේ. ඉතින් ලබන සතියේ ඉඳන් සතිය දවස් දෙකමත් ඕනේ නැහැ. හරි. එක දවසක් ලයිව් වෙන්න ඇවිල්ලා මේකේ හරියට වැඩ ටික කරගෙන මේකට ඊට පස්සේ ආස හිතෙනවා. හරිද? මුන් මේ ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්නේ බලෙන් වාඩි කරවලා නෙමෙයිනේ මෙතන ඇවිල්ලා වීඩියෝ එක ඔන් කරගෙන මේ කියන මගුලක් අහගෙන කරන දෙයක් කරගෙන යන්නේ. හරිද? උන් යම් කිසි විදියකට හැදිලා තියෙන්නේ දැන්. හරිද? යම් රටාවකට පුරුදු වෙලා තියෙන්නේ. ඒ රටාව පුරුදු වුණාට පස්සේ ඔයා වැඩ කරනවා. හරිද? ඔයා මේක වැඩ කරනවා කියන ඔයා ගොඩ යනවා. ඔයාගේ මොලේ හැදෙනවා. හරිද? ඔයා රෙකෝඩින් එහෙනම් ඉතින් පන්තියන්න ඕනේ නැහැ තුනෙන් ඕන එකකට. හරි මට මැසේජ් එකක් දාන්න මම ඔයාලට ෆිසික්ස් කම්බයින්ඩ් මැත්ස් බයෝලොජි කෙමිස්ට්‍රි සිලබස් හතරෙන්ම ෆුල් රෙකෝඩින් හොයලා දෙන්න. හරි කෙමිස්ට්‍රි ටික ඕනම ඔක්කොම දෙන්න. හරි රුපියල් 10000ක් විතර දෙන්න. හරි හරි අපේ කාලේ එහෙම තිබ්බේ නැහැ. දැන් තියෙනවනේ. හරි කාගේද ඕන අරමිල දසනායක. හරි උජිත් හේමචන්ද්‍ර කපිල අර උමු ප්‍රසන්න මැදින් ඕන කෙනෙක්ගේ ෆුල් සිලබස් වීඩියෝ ටික දෙන්නම් ඕනනම්. හරි ෆිසික්ස් කාගේද ඕනේ? ඕන කෙනෙක් හොයාගන්න පුළුවන්. සමිස්සගේ දැන් මේ මුන්ට මං කියලා දෙන සමිස්සගේ බලන්න කියලා සමිස්සගේ නිනන්දගේ අනුරාධගේ අර මුද වාර කැමති වාට ඕන මේ සියලු දේවල් ටික තියෙනවා නේ මොකද පන් කියන්නේ එහෙනම් හරි එහෙනම් යකෝ ලංකාවේ ඒ තියෙන්න බෑ පැලෙන්න හරි නෑනේ ඒක කරන්නේ නෑනේ වෙන වැඩක් දැන් මේ පන්තිවල පැවැත්ම නැහැ නේද එක පන්තිවල ළමයි නැති වෙන්න බෑ හරි රෙකෝඩින් එකක් බලලා වැඩේ කොට දාගන්න පුළුවන් නම් මේ විභාගයේ ළමයි ෆිසිකල් පන්තිවල ළමයි නැති වෙන්න බෑනේ බං කියපන් නැති වෙන්න බෑ ඊට පන්තිවල ළමයි ශුන්‍ය වෙන්න බෑනේ හරි ඒක වෙන්නේ නැත මිනිහෙක්ගේ මොලේ වැඩ කරන්නේ මේ විදිහට නෙවෙයි හරිද මට ඔයාලට බ්‍රේන් ෆිසියොලොජි කියලා දෙන්න බෑ දැන් හරිද මේ මම මේ කතා කරන්නේ මොලේ වැඩ කරන විදිය ගැන වෛද්‍ය විද්‍යාත්මකව දැනගෙන මිනිහෙක්ගේ හිතන පතන විදිය සයිකියාට්‍රික් අර ඒක සිංහල වචනයක් වුණා සයිකියාට්‍රික් බේස් එකත් එක්ක මොලේ ෆන්ක්ෂන් වෙන හැටි දන්න නිසා හරිද යකෝ අපිත් චුට්ට පැනමු ගමන් රැක අවුල් හරිද රැක පයින් රක් ගාලා අපිත් හරි ඔය හිතන්න මේ මෙඩිසින් යනවා කියන්නේ කවුරු හරි හිතන්නකො හරිද කවුරු හරි මෙඩිසින් යනවා දැන් ඔයගොල්ලන් ලෙවලෙන් හිතලා බලන්න කවුරු හරි මෙඩිසින් ගිය කෙනෙක් ගැන හිතලා බලන්න හරිද ඔය යන ඒ උන්ගෙන් ඔයා දන්නවද අවුරුද්දකට අඩුම දෙන්නෙක්ට පිස්සු හැදෙනවා කියලා මෙඩිසින් ඉඳ ඈ අඩුම දෙන්නෙක්ට පිස්සු හැදෙනවා හරිද එතකොට ඒ ලෙවල් කරන කාලේ මෙඩිසින් යන ලෙවල් එකකට පාඩම් කරපු කෙනෙක් කියන්නේ හරි උන්ට නිකන් එන්න බෑනේ යකෝ හරිද මේ අත උසලා එන්න බෑනේ ඒ ලෙවල් කරලා මෙඩිසින් යන ලෙවල් එකට පාස් වුණා කියන සුපිරි මීටරයක් එහෙමනේ ඔයගොල්ලෝ හිතන් ඉන්නේ නෑ එහෙම එකක් නෑ හරිද මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ඒකයි ඔයගොල්ලෝ දන්නේ නැති දේ ඕගොල්ලන්ට මේ ක්‍රමයේ අහුවෙලා නෑ ඔයගොල්ලන්ට ගැම්ම නෑ හරිද මේක කරන්න හරි තමුසෙලා හිතන් ඉන්න එක නෙමෙයි හරි දැන් මගේ බැච් එකේ අපේ තක්ෂිලාවෙම කෙල්ලෙක්ට පිස්සු හැදුනා හරි කෝස් එක දාලා ගියා හරි කෝස් එක දාලා ගියා පාර්ට් 2 මේ මෝඩ ගෑනින් සමහර මට අර ෆොරන්සික් එකක් කියලා උනේ වයිබේ ඒක හොයන්න මැඩම් ගිහිල්ලා අර සර් ඇවිල්ලා එතනින් වල්ලා මට කියලා දැන් මම ඊට පස්සේ මගේ ග්‍රහය ඉස්සරටම හොඳයි හරි මේ හරි සෝ මේ ඇටි කතා හරිද ලබන සතියේ නම් වැඩි හරියට කෙරෙන්න හරිද මගෙන් හරියට ඉගෙන ගන්න වෙන්නේ උන්න මම සුපිරියටම උගන්වනවා හරිද නෙවෙයි මං තමුසෙලට මේක මං තමුසෙලට ඉස්සර සල්ලි හොයන විදිය බව මං කියලා දෙනවා මේකේ තමුසෙලට සල්ලි හොයන විදිය කියලා දෙනවා තමුසෙලට මොලේ හැදෙනවා හරිද මොලේ හැදෙන්නේ නැතුව කිසි දෙයක් කරන්න බෑ මතක තියාගන්න මේ ඔයාගේ මොලේ හොඳට මොකක් හරි ලපාවක ඔයාට මේ තියෙන තුන කාලය තුනට බෙදලා ගොඩ දාන්න පුළුවන් විභාගයක් නෙවෙයි හොඳේ නේද ඔයා හිතන් ඉන්නවනේ දැන් අපේන් පට්ට බූරෝනේ හරිද ඔය සර්ලා පොළොවට දාන දේවල් හරි හිතන්නව මාස 6ක් දැන් ඔයලා මෙහෙම මම ඕ ඇති වෙන්න දැකලා තියෙනවා හරි දවස් 45ක් කියන විභාගෙ තියෙන්නේ හරි
සමහරු කියනවා මේක තුනට බෙදලා දවස් 15ක් කරකට දවස් 15ක් මම මේ බේසික් කතන්දර එක තමයි දැක්තරෝනේ මාස 6ක් තමයි ඔයාම කියන්නේ එහෙමයි හරි මාස 6ක් තියෙනවනේ එක විෂයකට මාස දෙක දෙක ගන්න දින මේක කොට දාන්න ඕනේ එහෙමයි හිතන්නේ ඒක හරියන්නේ නැහැ කවුරු එහෙම කියනවා නම් ඒ ලෙවල් හරියට කරපෙන්නේ නෙමෙයි හරි ඕනිකම් මෙහෙන් මෙහෙන් කනාපාරක් වෙදලා මොකක් හරි විදියකට ඌ ගියේ එක් හරි මේක එහෙම සමානුපාතිකව බෙදන්න නෑ මේක කෙමිස්ට්‍රි කියන එකට ඉතාමත් අඩු කාලයක් තමයි ආය කරන්න ඕන හරි හරි ඔයාගේ මේසෙ අමාරුද මොකද්ද හිතන් ඉන්නේ කියලා මම දන්නේ නැහැ හරිද හරි මේක මේ රටේම ඉන්න කාලකන්ණි ඇවිල්ලා මේක කෙලවලා දාන්න තියෙන්නේ හරිද හරි අන්තිමට නිකන් පේපරෙත් බල්ලට ගිහිල්ලා තියෙන්නේ දැන් හරිද එතකොට මේ එහෙම එකක් නෑ හරිද මේ කෙමිස්ට්‍රි කියන එක හෙන්න ඔයා මෙඩිසින් යන ගමනේ හරිම වැදගත් කෑල්ලක් කෙමිස්ට්‍රි කියන ලකුණු 75ක් ගන්න තියෙන විෂය නෙවෙයි හරිද කවුරු හරි ඔයාලට කියනවනම් නෑ ඔයා 75 තුනක් ගන්න මෙඩිසින් යන එක මම කියනවා නෑ එහෙම නෙවෙයි ඒක කරන්න ඕන එහෙම නෙවෙයි කරන්න ඕන හරිද ඔයා මේක ප්ලෑන් කරලා හරියට ගේම ගහන ගෙන්න ඔයා ඉතා අඩු කාලෙකින් වැඩිම ලකුණු ගන්න එකතු කරන්න ඕන කෙමිස්ට්‍රි වැඩි හරි හරි ඔයාගේ ආයෝජනය අවම වෙන්න ඕන ඔයාගේ ප්‍රතිලාභය උපරිම වෙන්න ඕන හරිද හරි ඔයා මාස 6ක් තියෙන එක මාස දෙකක් කෙමිස්ට්‍රි කරන්න වැය කරනවා කියන්නේ ඌට බයෝ කරන්න යනවා මාස තව ඒ වගේ තුන් ගුණයක් හරිද ෆිසික්ස් කරන්න යන ඊටත් වඩා දෙගුණයක් හරි අනුපාතකත් මම කියන්නම් ඕනනම් හරි ඔයාට ඔය තියෙන කාලේ 10කට කැඩුවොත් එහෙම හරිද ඔයා අනිවාර්යෙන් 10න් 5ක් දෙන්නම ඕන හරි බයෝ වලට හරි ඔයා මේ 10න් අඩුම 3ක් නැත්තම් 4ක් දෙන්න ඕන ෆිසික්ස් වලට ඒක ඩිපෙන්ඩ්ස් ඔන් යූ හරි ඒක මාරු වෙන්නත් පුළුවන් ළමයා අනුව හරි අනිත් විෂයන් දෙකේ අනුපාතය ඔහොම හරිද ඔයාට කෙමිස්ට්‍රි වලට 10න් 5ක් දෙන්න බෑ හරිද ඔයාට එකක් නැත්තම් දෙකක් තමයි මේකට මීට වඩා දෙන්න වෙනවා කියන අවුලක් තියෙනවා හරි පිළිගන්නවා නම් පිළිගන්න නැත්තම් ඒත් පිළිගන්න මේක මෙහෙම නෙවෙයි කියලා කවුරුට කියනවා නම් ඌ හෙනම මොඩේ ඒක හරිද ඔය පේපර් තුන එක ළඟ තියලා බැලුවොත් එහෙම ලේසිම පේපරේ කෙමිස්ට්‍රි පේපරේ ඒක 100%ක් ඇත්ත හරිද හරි කම්බයින් මැත්ස් බයෝ ෆිසික්ස් කෙමිස්ට්‍රි කියන පේපර් හතර අරගෙන හතර එක ළඟින් තියලා තිබ්බොත් එහෙම අනිත් තුනට වඩා සෑහෙන ලෙවල් එක පහළ මට්ටමක තියෙන කෙමිස්ට්‍රිය ලකුණු ගැනීමේ පහසුව අතින් උඩින්ම තියෙන කෙමිස්ට්‍රි හරිද යකෝ ඉතින් එහෙම තියෙන එකට තෝ තියෙන වෙලාව තුනට බෙදලා එකක් දීලා වැඩක් නැහැ හරි ඒකනේ මේක මේ මාස පහෙන් කරගෙන පේපර් 20ක් කරගෙන ගේමක් ගහලා දෙන්න හදන්නේ හරිද හරි ඔයාලා මාස පහ ඉවර වෙද්දී ඒක ඔයා කරගෙන තිබ්බොත් ඔයාලා ඉතුරු ඊට පස්සේ ඕන මගුලක් දෙකට බෙදලා කරගන්න පුළුවන් හරි දැන් මේ යන ටික ඉතුරු ටිකක් කරනවනේ හරි මේක මේ නිකන් ආතල් දෙකට සමහරවිට තියෙනවනේ මේ මාකට් කරන්න කියන දෙන්න හිතන්නේ මේ වගේ ගොන් කතා කියන පරයන්ට නම් හරිද නිකම් මේ එහෙම මාකට් කරන්න යකෝ දැන් ඔය අනිත් ඉන්න වසලයෝ ටිකේ ඉන්න කෙමිස්ට්‍රි ගන්න හරිද උන්නම් මාකටිං තමයි දැන් කරන්නේ හරිද එහෙනම් උන් ඊට කලිනුත් කරන්න තිබ්බනේ ඕක එක එක නම් දාගෙන දෙන්න දාගෙන මාස 5න් අයින් කියාගෙන හරි මන් 2019 මේ පළවෙනි ෆිසිකල් පන්තියේත් මාස 6න් කීට සිලබස් එක ෆිසිකල් ඉවර කළා හරිද හරි මං කොහොමත් ඔයා ඕන්න මගේ කියපාර පරණ Facebook page එක නැති ඒක කෙලියන එකට ඒක කෙලිය වුණා නැත්නම් ඒක වල දිගට පස්සෙන් පස්සට ගියාම හැම අවුරුද්දෙම ඔයාලට බලා ගන්න පුළුවන් ඕනනම් කියලා කාලසටහනත් එක්ක මාස 5න් කොහොමද සිලබස් ඉවර කළේ මාස 5න් කොහොමද කළේ 4න් කළේ කොහොමද 3න් කළේ කොහොමද හරි සරලව මෙතන බලන් ඉන්නේ උන්ට මම හැම පාඩමම ගිය අවුරුද්දේ රිසල්ට්ස් ආවට පස්සේ ආපේ උන්ට මම සිලබස් එක දෙපාරක් කියනවා හරි මුලින් ඉඳන් ආපු උන්ට පාඩ තුන් පාරක් කළා සිලබස් එක හරි ඒක කිසි අඩුවක් තියලා කළා නෙවෙයි හරි එහෙනම් යකෝ ඒ කරපු කිරිල්ලට නිකන් හිතපන්කෝ හරිද ඒ කරපු කිරිල්ලට උන් ටික හරියට පන්ති ආව නම් යකෝ ඒ එන්න බෑ හැමෝටම නැහැනේ නැත්තේ ඇයි මගේ අවුලක් හින්දාද නෑ මගේ අවුලක් නෙමෙයි මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ අවුල තියෙන්නේ ඕගොල්ලෝ අවුල හදා ගන්න ඕනේ හරිද හරි කතා ඇති හරිද මං හිතනවා සිංහලෙන් කියපු දේ තේරුණා කියලා මම මෙතන වැය කරන කාලෙට මං බලාපොරොත්තු වෙන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි හරිද ඔයා මේකට කමිට් කරලා මේක ඉගෙන ගන්න ඕන ඔයා හරියට. හරිද? නැත්තම් මේ යන කාලය අපරාධයි. හරි. එහෙනම් මගේ කාලය අපරාධයි. ඔයාට කොහොමද යන කාලය එකයි. හරි. ඔයාට කොහොමද යන කාලය එකයි. හරි. ඔයාලා යන කාලය කොහොමත් එකයි. හරි. මේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් බලන අය බැලූ සැනින් දැන් හරිද? මට වහාම WhatsApp එකට දාන්න ඕන මැසේජ් එක. හරි. මේක ඉවර වෙනකම් බැලුවා නම් මේ වෙනතෙක්. හැබැයි නිකම් වේගෙන් දාලා බලලා දැන් සමහර මේක අගටම දාලා බලන උත් ඉන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා හරි අහෙම බලන උන්ට මම කියන්නේ හරිද
මං පැහැදිලි විග්‍රහයක් ඔයාගේ පැත්තෙන් බලාපොරොත්තු වෙනවා මං කියපු දේවල් හරි සම්බන්ධයෙන්. හරි. දැන් ගොම් පාටනේ සයන්ස් කරන එක විදිහට මාත් එක්ක කතා කරන්න දෙන්න තමයි සයන්ස් කරන්නත් එපා සරලව ටෙක් කරන්න. හරි. මේ සයන්ස් කාලේ විතර හිතන් සයන්ස් කියන එක තියෙන්නේ මේ ආතල් එකට කරන්න නෙමෙයි හරි. මේකෙන් තෝරලා ගන්නේ ලංකාවේ ඉන්න හොඳම මොළ ටික. හරිද? ඒතකොට ලංකාවේ හොඳම මොළයක් වෙන්න නම් ඔයා මේ ඉගෙන ගන්නේ. හරිද? සෝ හරි. මේකෙන් ඔයා ඔව් මන් දන්නේ නැහැ හරිද? එක එක්කෙනාගේ ලෙවල් වෙනස්නේ හරිද දැන්. මන් දන්න අයියා කෙනෙක් ඉන්නවා මොරටු BSc ඉංජිනේරු and telecommunication මේ මාසෙට හොයනවා කෝටි 25ක් විතර. දැන් වැඩි ඇති සමහර විට. ඒ අයියා ඩුබායි ගියාම එයා නවතින ඩුබායි නෙවෙයි. ඔය තායිල් සිංගප්පූරුවේ ගිය එක තමයි මට එව්වේ හරිද? සිංගප්පූරුවේ ගියාම නවතින්නේ අර සුල්තාන්ලා ඉන්නේ UAE වල අරාබි කුමාරයෝ ගිහිලා නවතින ප්‍රෙසිඩෙන්ටල් සූට්ස් තියෙන්නේ මේ අර රාජ්‍ය තාන්ත්‍රික එහෙම එවුන් යන අර ඔක්කොම රත්තරන් ගාලා තියෙන එහෙම ඒවා දැන් අපිට හිතන්නවත් බෑනේ හරිද? එහෙම හොටෙල් එහෙම කාමරයක තමයි නවතින්නේ. හරිද? උට තියෙන ඉල්ලුම හරිද? තාම අවුරුදු 20 අයියත් නෙවෙයි හරිද? මල්ලිද මන් දන්නේ නැහැ. හරිද? දැන් මං තර්චයි කරලා මෙඩිසින් ඉගෙන ඉන්නේ හරිද? ඌ අවුට් උනේ. දැන් මගේ වයස මට වඩා අවුරුද්දක් විතර වැඩි මල්ලි. දැන් මගේ වයසේ නැත්තම් මට වඩා අවුරුද්දක් වැඩි මල්ලි. හරිද? එයාව ආවට පස්සේ එයාපෝට් එකෙන් ගන්න වෙනම රෝල්ස් රොයිස් එකක් එවනවා. හරිද? හරි. ඌව ගන්න රෝල්ස් රොයිස් එකක් එවනවා. අර හෝටලේට අරන් යන්න. හරිද? සාමාන්‍යයෙන් ප්ලේන් එකේ යද්දි ෆස්ට් ක්ලාස් විතරයි යන්නේ. හරි. අවුරුද්දට 7 මාසෙට 3-4 පාරක් විතර එහෙමකට යනවා. කිසිම බිස්නස් එකක් කරලා නෙවෙයි. හරිද? මොකක්ද උට තියෙන්නේ? ඕගොල්ලෝ දැන් බිස්නස් එකක් කරලා කියලාද? නෑ උට තියෙන දැනුම ඌ මොකක් හරි ගේමක් ගහලා ඌ ගේම කොටද උට තියෙන නොලෙජ් එක ගන්න තමයි එච්චර සල්ලි දෙන්නේ. ඌ ඔළුවෙන් හිතලා ගහන ගේමකට එච්චරයි. හරි. මීට අවුරුදු 10කට කලින් මම වගේ මේක කරලා මොරටුව කැම්පස් එකේ ඉංජිනේරින් කරපු එකෙන් හැමෝටම එහෙම බෑ තමයි. හරිද? ඒකේ තමන්ගේ ස්ටාර් එකක් තමයි. හැබැයි එතන ගෙවන්නේ අධ්‍යාපනයට. හරි. මිසක් වෙන මොකටද නෙමෙයි. හරි. එයා තව ඒ මුකුත් නේ කරන්නේ නැහැ. ඉතින් ඩිසයින් මොනවා මට තේරෙන්නේ නැහැ. අර AutoCAD අර මේ මම නෝ බින්දුවයි මගේ කම්පියුටර් දෙන්න මොනවා හරිද? අර මේව දාගෙන අර හදන මේවා මේ ඒ තියෙන්නේ හරි. හරි ඔයා හිතන්න හරිද? නිකන් දැන් මොනවා හරි අලුතෙන්ම වාහනයක් හදනවා. හරිද? මොකක් හරි අලුතෙන්ම වාහනයක් හදනවා එන්ජිමක් සුපිරි එන්ජිමක්. එතකොට ඔය එන්ජිම රත් වෙනවා. රත් වෙනකොට ඕකට දාන්න ඕනේ තෙල්. හරිද? එතකොට ඔය තෙල් දාද්දි ඒ වෙයි තියෙනවනේ මොකක් හරි විස්කොසිටි එක හරි මොකක් හරි දුෂ්ටාවිතාවක් තියෙනවනේ. එතකොට දුෂ්ටාවිතාව තාපයත් එක්ක වෙනස් වෙනවා. හිතන්නකෝ ඒ දාන්න තෙල් එකකින්ද මොකක් හරි පාඩුවක් වෙනවා කියලා එක්කෝ ඒ තෙල් එක ඉක්මනට මේ ආවෙනවා මොකද? එතකොට ඒකට අර හරියන්න ඒකට ඒ අදාළ ඉංජිනේරින් පාර්ට් එකක් තියෙනවා. මිනිස්සු හිතන්නේ මේ නිකන් එහෙම නෙවෙයි. ඒ ඔක්කොම ඉංජිනේරින් වල තියෙන දේවල්. හරිද? එතකොට කවුරු හරි ඒ සමාගමට නෑ මේකට මෙහෙම මේ තෙල් එක නෙවෙයි මේකේ ගුණය වෙනස් කරන්න මෙහෙම තමයි කරන්න ඕනේ කියලා ඒක හොයලා දීලා ඒක කෙමිකල් පැත් කෙමිකල් ඉංජිනේරින් කරන අය මේක කරන්න එහෙම කළා මොකද හොයලා දුන්නොත් එහෙම උට ඒ වෙනුවෙන් කෝටි 100 ගණක් හම්බ වෙනවා රෙවෙනියු එකක්. හරි. නැතුව මේ ඉංජිනේරින් කරනවා කියන්නේ පාලම් හදා හදා ඉන්න එකවත් බෝක්කු හදා හදා ඉන්න එකවත් නෙවෙයි. මිනිස්සු හිතන්නේ මෙහෙම ඉංජිනේර කිව්වට පස්සේ මිනිස්සු හිතන්නේ ඉංජිනේර කියන්නේ අර මේ අර තොප්පිය දාගෙන මේ අර ඉන්නේ උන් කියලා. යකෝ ඒ ඉන්නේ කිව්ස් කාර්යය. හරි. වැඩි හරියක්. හරි. කිව්ස් කාර්යය වැඩි හරියක් ඒව ඉන්නේ. හරි. මේ කිව්ස් ඒක අනිත් කිව්ස් නිකන් අපි හිතමුකෝ හරි. හරියට කිව්ස් කරලා සෙට් වෙන උන් ඉන්නවා සමහර ඒවා මේ කෝටි ගණන් හොයන්නේ මාසෙට කිව්ස් වලින්. හරි. මේ ලංකාවේ නම් වැඩක් නැහැ කිව්ස් කරලා. කිව්ස් කියන එකේ තේරුම මොකක්ද දන්නවද? අඩු ගානේ මම දන්නවා තමුසෙලා මේ ඒ සයන්ස් කියන එක කරන්නේ යන්න කරන්න පුළුවන් දේවල් ටිකවත් දැනගෙන නෙවෙයි. හරි. අඩු ගානේ මෙඩිසින් ඉංජිනේරින් යන්න පුළුවන් කියලා දන්න එකත් ලොකු දෙයක් නේ. හරිද? ඇත්තම කතාව අර හිතේ ආසාවනේ මේ තියෙන්නේ. හරිද? මෙඩිසින් ඉංජිනේරින් යනකොට වඩා හොඳ විදි තියනවා කරනවා නම් හරි. ඒක මෙහෙමයි ඩිපෙන්ඩ්ස්. හරිද? මෙඩිසින් ඉංජිනේරින් යන්නේ ඒ දැන් හිතන්නකෝ
මම කියනවා හරි ඔය කවුරුනි මොන්න දැන් මෙතන දහම්ස යනවා මෙඩිසින්. හරිද? නෙත් මීට බැරි වෙනවා මෙඩිසින් යන්න හිතන්නකෝ. හරිද? ගිහිල්ලා සමහර විට මේ තව අවුරුදු 10කින් දහම්ස ලක්ෂ 3මාරක පඩියක් ගද්දි හරිද? නෙත් මී සමහර විට ලක්ෂ 35ක් වෙන්න පුළුවන්. හරිද? එතන මෙඩිසින් ගිය එක ලක්ෂ 3මාරකයි නොගිය එක 35. එහෙනම් නොයන එක හොඳ කියලා කවුරු හිතන්න පුළුවන්. අන්න එතන තමයි වරදින්නේ ළමයි. හරිද? එතන තමයි වරදින්නේ. එතන තමයි වරදින්නේ. හරිද? ඔය සමහර භූතේ ඔළුවට දානවනේ එක එක දේවල් ළමයින්ගේ. ප්‍රශ්චය කරන කාලේ ඉඳන් මම නම් කියන්නේ නැහැ. හරිද? මම දැකලා තියෙනවා. හරිද? එන පව් වැඩේ ඒක. හරිද? හරි එක එක දේවල් දාන ඔළුවට සයන්ස් කරද්දි නෑ මෙහෙම යන්න ඕනම කියලා කිව්වට හරි වෙන වෙනම ඔළුවට දාපුවම ඒව ඔළුවේ පැලවෙනේ උන්ටිය ගේමෙන් මිස් වෙලා උන් හිතනවා නෑ මෙහෙමත් පුළුවන් කියලා. ඔතන අවුල තමයි 2500ක් මෙඩිසින් ගියා කියලා හිතන්න. ওই 2500න් 2495ක්ම එයාගේ මුළු ජීවිත කාලෙම කිසිම අවුලක් නැතුව ජීවත් වුණා. හැබැයි අරම කියන්න ෆුඩ් සයන්ස් හරි ඇප්ලයිඩ් සයන්ස් හරි බයෝ සයන්ස් හරි යමෙවුන්ගෙන් හරි 10000ක් විතර යනවනේ හරි ඔය 10000න් මෙතන අඩු පහයි හරිද ඔය මං කිව්ව තැනට යන්නේ 5 දෙනයි ඔන්න ඕකයි වෙනස සිංහල තේරෙනවනේ කියන එක නේ හරිද මං කියන එක තේරෙනවද හරිද ඉංජිනේරින් යන හැම එකම කෝටි 25 හොයන්න නැති වුණාට උට කෙලවෙන්නේ නැහැ හැබැයි ෆිසිකල් යන හැමෝටම කෙලවෙන්නේ නැහැ නෙමෙයි හැමෝටම කෙලවෙනවා ටික දෙනෙක් තමයි ගොඩ යන්නේ ටික අර ලෙවල් එකට ගොඩ යන කීප දෙනෙක් ඉන්නවා. හරි දැන් සමහරව ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඩිරෙක්ටර්ස්ලාගේ ඩීටී කරලා ගියෝ. හරි. හරි. දැන් අපේ තාත්තා මොරටුවේ ටෙක්ස්ටයිල් ඉංජිනේරින් කරාට හරි. තාත්තට වඩා පහළ NDT කරපු එවුන් සමහර තාත්තට උඩ පෝස්ට්ලා ඉන්දියා කියලා මම අහලා තියෙනවා ඒ දවස්වල දැන් නම් මතක නැහැ. හරි. සෝ මේකයි වෙනස හොඳේ නැත්තම් අර ගොන්තර්ක කියනවනේ සමහරවිට අවුලක් නැහැ සීතුණක් දාලා කැම්පස් ගියා නම් ඇති කියන එක ගියාට අවුලක් නැහැ අන්තිමට ඊට පස්සේ රස්තා නැති වෙලා හොයන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ නංගි හරි දැන් අපේ නංගිත් ඉංජිනේරින් ගියේ නෑ හරිද අපේ නංගි ඉංජිනේරින් ගියේ නෑ හරිද තමලෝ අපේ නංගිට කෙමිස්ට්‍රි කම්බයින්ඩ් දෙකට අපේ නංගි රිසල්ට් එක BBC B2යි C1යි තර්ඩ් ෂයි එකේ හරිද ඒ කතන්දර පස්සේ කියන කතන්දර අර්ථ නොදක්වන කතන්දර හරිද මේ හැබැයි එයා කරපු කෝසෙන් අවුට් වෙනකොටම කම්පැනි එකකින් එන්න කියලා ගත්තා. ආරම්භක පඩිය ඉන්ටර්න්ෂිප් එකේ පඩිය 1,50,000කට. ඒ කියන එකේ බරපතල තේරුමක් නම් තේරෙන්නේ නැතුව ඉන්ටර්න්ෂිප් එක කියන එක දන්නවද? හරි. ඉන්ටර්න් කරන ડોක්ටර් කෙනෙක්ට කීයක් දෙනවද? හරි. ඉන්ටර්න් කරන සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්ට කීයක් දෙනවද? අය අර BCXI කැම්පස් ඒ වගේ වෙන් අවුට් වෙන සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස් ඉන්නේ හරිද? ආර්ට්ස් කොමර්ස් මැත්ස් බයෝ කරපු මෝඩ මින් තකතිරු හරක් හරිද? උන්ට සල්ලි දෙන්නේ නැහැ. හරි. උන්ට පඩි දෙන්නේ නැහැ. හරි. අය ඒ කියන්නේ උන්ට අර ඉන්ටර්න් කරන්න තැනක් හොයාගන්න එකත් වෙන ගේමක්. හරිද? ඔය ගවර්න්මන්ට් කැම්පස් වල එහෙම කරන් 10 10 15000 එහෙම හරි දෙනවා. හරි. අර වගේ අර සමහරු හිතන් ඉන්නනේ අපේ දුව සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් කියන જાතියෝ. හරි. උන්ව ගන්නෙ මොකටද? ඊට පස්සේ බලද්දි දුව කවුද සොෆ්ට්වෙයාර් ඉංජිනේර කරන්නේ මොකද? ඔෆිස් එක අතු ගන්නවා. මේ ෆයිල් එක අතෙන්ට ගිහින් දෙනවා. තේක හදලා ගේනවා ඉන්න සොෆ්ට්වෙයාර් ඉංජිනේර. හරි. ඉන්ටර්න්ෂිප් කියන්නේ රස්තාවක් කරන්න මෙව්ව එකනේ ડોක්ටර් කෙනෙක් ඉන්ටර්න්ෂිප් එකේ පඩිය 60000යි. අවුලක් නැහැ ඉතින්. ඇයි? ඒ 60000ම වියදම් කන්න බොන්න කීයක් හරි වියදම් වෙන්නේ විතරයි 60000 වෙන්නේ. හරි. ඒකට කොහෙන් හරි හම්බ වෙනවා නම් අවුලක් නැහැ නේද? ඇයි ડોක්ටර් කෙනෙක් ඉන්ටර්න්ෂිප් කරද්දි දවස් 360ම පැය 20 තමයි ඔක්කොම. ලෝකේ තියෙන අමාරුම ඉන්ටර්න්ෂිප් එකනේ නේද? ඒ කියන්නේ නිදා ගන්න බෑද? හරි. දැන් නිදා ගන්න පුළුවන්. හරි. හරි. දවස් 365ම පැය 24ම වැඩි කිරීම නෙමෙයි වෙන්න ඕනේ මේක. අර විනාඩි ගාන වගේ හදනවා නම් 60න් ඔහොම වැඩි කරලා බලන්නේ නැහැ තත්පර ගාන. හරි. ડોක්ටර් කෙනෙක් ඉන්ටර්න්ෂිප් එකේ දවස් 365ම පැය 24ම ඔන් කෝල් කියන එක තේරුම මොකද්ද? කොයි වෙලේ ලෙඩෙක් ආවත් ගිහිල්ලා පොර ඉන්න ඕන. හරි. රෑ දෙකට විතර ලෙඩෙක් ඇවිල්ලා ડોක්ටර් අඩියක් ගහලා බුදිනම් වෙන්න බෑ. හරි. ඒක ඒකෙන් කියවෙන ඉන්ටර්න් කරන්න බොන්නේ නැහැ කියලා බොනවා හොඳට බොනවා. හරි. ඒ වෙලේ සෙටල් කරන විදිහත් නෙද. දැන් මේක දැන් මෙහෙම කරන්න බෑ නේ හරිද? එතකොට ඉතින් කට්ටිය බෙදා ගන්නවා. හරිද? අත රැයට උඹ බලපන්. එතකොට හෙට රැයට මම ඉන්නවා. හරි. දැන් අපේ වගේ නම් වෝඩ් එකක ඉන්නවා ડોක්ටර්ස්ලා දෙන්න හතරක දෙනෙක් ඉන්නවා. හරිද? එතකොට ඉතින් ඒගොල්ලෝ බෙදා ගන්නවා. මේ මතකනේ මම අර සර්ජරි අපොයින්ට්මන්ට් කරන කාලේ නේ හරිද? බදාදා උදේ ගියාට පස්සේ ආයෙ ගෙදර එන්න පුළුවන් මතක ගන්න. දවස් දෙකක් විතර යනවා හරිද?
එතකොට අපේ නංගි ඉන්ටර්න්ෂිප් එකට 1,50,000කට ගත්තා. හරි දැන් යා පර්මනන්ට් වුණා. ඒ කියන්නේ එතකොට ඩිග්‍රිය නැතුව. හරිද? ඩිග්‍රිය ගත්තට පස්සේ තමයි ආව පර්මනන්ට්. ඒ කියන්නේ එයා ෆයිනල් ලියලා රිසර්ච් එන කාලේ ඉන්ටර්න්ෂිප් එකට TJ කියන කම්පැනි එකේ ලංකාවේ තියෙන ලොකුම එක්ස්පෝර්ට් කම්පැනි එක. ඒකේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් විදිහට අපේ නංගිව ගත්තා. කලේ මොනවද මැත්ස්. හරිද? කලේ මැත්ස්. හරිද? එතකොට එයා කලේ ස්ටැටිස්ටික්ස් කැම්පස් කියලා කොළඹ කැම්පස් එකේ. හරිද? ඒතකොට උන් දාන වැඩ කෑල්ල කොමර්ස් වල පාට්ට වැඩෙට උනත් දාන්න පුළුවන්ද බෑ. කොච්චර ස්ටැට් කියන්නේ කොමර්ස් සබ්ජෙක්ට් එක ස්ටැට් අපිත් කරලා තියෙනවා. හරිද? ඔය සෙට් ස්කෝර් එක හදන විදිය දන්නවා මම. හරි. ඔයගොල්ලෝ දන්නේ නැහැ. එතන ඒකට සමීකරණයක් තියෙනවා. හරි. මේ ඉන්නේ කරගෙන ඉසෙට් දෙක කරන් ඉසෙට් බාය කරන් එහෙම විදියක් තියෙනවා. දැන් ඉසෙට් එකෙන් ඉසෙට් එක අඩු කරලා අරකින් බෙදලා එහෙම විදියක් තියෙනවා. හරිද? ඇයි ඒ? දැන් කොමර්ස් කරන්නේ උන්ට කට වැඩක් නැහැ එතකොට. හරිද? කොමර්ස් කරලා පට්ටම වැඩක් වුණා ස්ටැට් වල ඌට ඒ ගණිත කර්මය දාන්න තේරෙන්නේ නැහැ. ඌට ගණන් කරන්න බෑ. එහෙනම් ඉතින් අනුකලනය වකලනය රෝමේවා සීමා සංකීර්ණ සංඛ්‍යා රෝමේවා පුළුවන් වෙනවා. ඉතින් යා කරන්නේ තනි කරම ඒ කම්පැනි රඳා අර එහෙනම් බාරදුර රස රැකියාවක ඉතින් ඒක කර වගේ තමයි ගෙවන එක. හරිද? තව ටික කාලෙකින් හැමතිස්සෙම රට යන්න පුළුවන්. ඒ මෙහෙම සුපිරි රස්සා. මැත්ස් කරලා හරිද? උදේ ඉතින් මේ යන්න ඕන හරිද? උදේ හැමදාම ගේ ගාවට වාහනේ එනවා. අපව ගෙනත් දානවා. කන්න බොන්න හම්බ වෙන වැඩට ගියාම ඉතින් ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ යා ඒ කතන්දරේ යා තමයි කරන්නේ. ඒ විදිහට බය වෙන්නේ මේක හරියට කරගත්තොත් කියලා වෙන්නේ නැහැ. හරි. හොඳ ලෙවල් එකද. එහෙමයි යාගේ B2යි C එකේ ඉසෙට් එක තිබ්බා ගොඩාක් ඒ කියන්නේ කොළඹ ෆිසිකල් වලටත් වඩා යන්න ඊටත් වඩා ලොකු ඉසෙට් එකක් තිබ්බා. 1.567 මේ වගේ ලොකු ගාණක් තිබ්බා. ඒ කියන්නේ අර දෙනියා 74 වගේ තිබිලා අරක 64 වගේ එහෙම එකක්. අර නූල්ලට ඒ දෙකයි B එක වගේ රිසල්ට් එකක් තමයි. කොළඹින් තමයි මේ ඉංජිනේරින් අහුන්නේ. මේ ඉතින් ඕක තමයි කතාව. හරිද? ඊළඟ දවසේ ඉඳන් මේ එන බ්‍රහස්පතින් ලබනදී රෙඩොක්ස් මොකද මම මේ කතාව කිව්වේ බන්ධන හරි මොකක් හරි හරි මෙහෙමයි බන්ධන බැරුව ඔයාගේ මම කිව්වනේ ඔයාලා බේසික් කෙමිස්ට්‍රි බෑ හරිද මේක හරියට දාගත්තේ නැත්තම් මම දන්නේ හරියට බැලුවා නම් පාඩම් ටික මම කියපු කතන්දර ටික හරි without basic chemistry මම කියවනේ ආයන්න බැලුවාට රචනාවලිය යන්න බෑ හරි ඔයාගේ පළවෙනි පාඩම හොඳ නැත්තම් දෙවෙනි පාඩම හොඳ නැත්තම් සංකල්ප ටික ඔළුවේ නැත්තම් දැන් මම අර කිව්ව එක අය හිතන දේවල් ටික තියෙන්නේ නේ. ඒ කියන්නේ ඉනෝගනික් ඕගනික් වල ටිකම හිත ඉන්න දෙයක් නැහැ. හරිද? ඉනෝගනික් වල ලබ්බ හිතන්නේ නැහැ. හරිද? කොබඩු ප්ලස් ජලිය දාවනේ ලානි පාටනේ ඒක ලානි තමයි. හරිද? හරි. සල්ෆර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ Na2S නුයි Na2SO3 නම් වෙන්නේ ඒක එහෙම තමයි. හරිද? ඒකේ ලබ්බක් හිතන්නේ ඒක හිතන්න දෙයක් නැහැ. හරිද? ඕගනික් වල කීටෝන වල ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මට පස්සේ හැදෙන්නේ දීටි කැල්කෝල නැහැ. ඒක දීටි කැල්කෝල තමයි. ඒකේ හිතන්න කෙමිස්ට්‍රි යන්නේ නැහැ. හරිද? හැබැයි මේ ජෙනරල් දේවල් වල හිතන්න දේවල් තියෙනවා. ඉස්සරහට මං එනර බැහැල උගන්නන්න හදන දේවල් මං අර බැහැලම මේ ටික පොඩ්ඩට අර මිරිකලම දෙන්න හදන්නේ මොකද මේක තමයි කෙමිස්ට්‍රි එක හරිද ඒ ඉලෙක්ට්‍රෝ ක්ලෝරින් ෆ්ලෝරින් දෙන්නගේ ප්‍රථම මේවා මට දැන් තේරෙනවා මෙච්චර කාලයක් කරපු එක හරිද හැමදාම අගට ගිහිල්ලා පේපර් කරන්න ගිහිල්ලා ෆ්ලෝරින්ට වඩා ක්ලෝරින්ගේ ප්‍රථම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම පන්තිව ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්ටර්ටේ වැඩියි කියනකොට මුන් දන්නේ නැහැ දන්නේ නැත්තේ පළවෙනි පාඩමනේ කියලා කරන්නේ නැහැ ඊට පස්සේ යපු අරකට අහන්න සංකල්පය ඔළුවේ නැහැ ඒ උට කෙමිස්ට්‍රි එක බෑ හරි ඕන මේ ලෝකෙන ඕන මෝඩ පඩත්තරයට පුළුවන් ඕගනික් ටික ඉනෝගනික් ටික යමුල්ලා ඒකක් ගන්න හරිද හැබැයි අපිට කෙමිස්ට්‍රි පුළුවන් ඒකේ තියෙන බරපතලකම තමයි ඔයා නවතින්නේ හැමදාම අර 75 76 77 ඒකක් ගත්තොත් මම අර කතා කරන්නේ 90 නෙවෙයි ඔයාලා කෙමිස්ට්‍රි බැලුවෝ ඔය දැන් ඒ කීයක් යනවද මේ දැන් අවුරුද්දකට සාමාන්‍ය 2500 3000 4000ක් විතර ඒ මට හරියටම ගණන් නැහැ හරි මතක නැහැ. හරි ස්ටැට් ඕන වෙලාවක හැම අවුරුද්දම ගිහිල්ලා බලන්න පුළුවන්. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට පළාතෙන් පළාතට මේ මේල් ෆීමේල් පවා වෙන් කරලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දානවා ලොකු ෂීට් එකක්. හරි. ඒක ඇත්තට ඔයාලා බලන්න පුළුවන්. හරි. ඔය කියන තරම් ලංකාවේ එවුන් කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා නම් 84000න් ඒ 5000ක් තියෙන්න ඕන. අඩුම ගානේ 20000ක්වත් තියෙන්න බෑ. හරි. හරි. ඔය ඉන්න තරම් ළමයි තියෙන ඉන්න ෆිසිකල් පන්තිය මම කරා නම් අනිවාර්යෙන් 150 කරනවා මම ඒ නම් දෙනවා. මම ඒක මම කරලා තියෙනවා මම අන්තිමටම කරා ෆිසිකල් පන්තියේ 2020 2020 හරි ළමයි ඉඳි 120 120න් 80කට AB තිබ්බා හරිද ඒ රිසල්ට් සීට් අරගෙන දැන් නැහැ හරි මේ කියන්නේ ඇත්ත හරිද සවිදුලේ පන්ති හරිද උන් සාක්ෂි හරි ඕන්න
හරි උන් ගියයි ඇවිල්ලා ඒ කාලේ ඉඳපු උන්ගේ ගෲප් එක වෙනම තියෙනවා. මෙඩිසින් ඉංජිනේරින් ගියේ උන් ඕල්ඩීස් කියලා අරගෙන තියෙනවා මම දන්නේ නැහැ. හරි. ඒකින් ඔය වැඩි හරියක් කෙමිස්ට්‍රි වලට AB ආපු. හරි. මේ ඕල් සජින් ඉන්න ඕල්ඩීස් කියන ගෲප් එකේ ඉන්නවද? නෑ. නෑ හරි. ඒක නෑ. ඒක ඉන්නේ තාමත් පරණම සමාජිකයෝ. මේ 2019 20 බැච් දෙකේ ළමයි ටික ඉන්නේ. හරි. හරි. සෝ මේකේ 100% ප්‍රතිඵලයක් නැත්තම් මේක මෙතන මින් ඉදිරියට මම මේක ෂෙඩියුල් කරලා රෙකෝඩින් විදියට පන්ති කරගෙන යනවා. කොහොමවත් ඔයාලට මගෙන් හම්බෙන දැනුම හම්බෙයි. හැබැයි ඔයාගේ ඇටිටියුඩ් ඔයා හිතන් ඉන්නවා නම් කරුණා කරලා ඔයා හිතන් ඉන්නවා නම් මේ සබ්ජෙක්ට්ස් තුන හරිද නිකන් රෙකෝඩින් විදියට බලාගෙන ගිහිල්ලා ඔයාට මේකට එන්ලයිට්මන්ට් එක ගන්න බෑ. ඒ කියන්නේ අර මේකට සිංහලෙන් කියන්නේ මොකද්ද? අර ඒක එන්න නම් මේවල මාත් එක්ක ඉන්ටරැක්ට් කරගෙන ඒකට මගෙන් හම් වෙනවා දෙයක්. ඒක ඔයාට කිව්වට තේරෙන්නේ නැහැ. හරිද? හරි මෙතන ඇවිල්ලා මේකේ ලයිව් ඉඳගෙන කරොත් අර පොඩි අමතර නිකන් ශක්තියක් ඔයාට එනවා. හරිද? ඒක ගන්න බෑ ඔයාට රෙකෝඩින් එක බලලා හැබැයි ඔයා කරන්න ඉන්නේ ඒක නම් අරක කරන්න පුළුවන් ඉතින් ඔයාට මගේ රෙකෝඩින් ටික බලලා 75 ගන්න පුළුවන් වෙයි. හරි. පුළුවන් වෙන්නේ පුළුවන් වෙනවා. හරි. හැබැයි ඒක මෙලෝ රහන්නේ නැහැ බං. හරිද? අන්දිර කියන්න දෙයක් නැහැ. අන්දිර කතා කරන්න දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. හරිද? ඕගොල්ලන්ට තේරෙනවා මම මේ කියන්නේ මොකක්ද කියලානේ. මේ මෙතන ඉන්නේ උන්ගේ මං අහන්නේ. හරිද? තමුසලට මම මේ කියන සිංහල තමුසලට තේරෙනව නේද? මම මේ කියන්නේ මොකද්ද කියන එක. හරි. උන්ට නොතේරෙන්න තමුසලට තේරෙන දෙයක් තියෙනවනේ. ඒක තමයි. හරිද? නැත්නම් මේ නිකන් කියවනව නෙවෙයි පිස්සෙක් වගේ. හරිද? එහෙම කියවිය යුතු එකකුත් නෙවෙයි. එහෙම කියවන්නේ නැහැ මම කොහොම පිස්සෙක් වගේ. හරිද? පිස්සු නෑ මට තමුසලා එහෙම එකක් තියෙනවා. හරිද? ඒක අර නිකන් ගන්න තියෙන එක හෙන්න අපරාධي තමුසලා ගත්තේ නැත. හරි. කතන්දර ඇති. ඕගොල්ලෝ මොකද කරගෙන ඉන්නේ පේපරේ? ඕගොල්ලන් මම ගෲප් එකේ දාන්න බන්ධන රෙකෝඩින් ටික ඉස්සරහට බලන්න ඕනේ. හරි. පරණ අය. මේ ඕගොල්ලෝ මොකද්ද කරන්න පේපරේ? දැන් කරනවනේ පේපරේ. 2003 කරේ නැද්ද? 2003 කරේ නැද්ද? කරේ නැහැ. හරි. 2003 පේපරේ ගන්න. 2003 පේපරේ ගන්න. අනිත් අලුත් අය ඉන්නවනේ ඒගොල්ලොත් ගන්න අවුලක් නැහැ. 2003 පේපරේ. හાર્ඩ් කොපියක් තියෙනවා. 2003 එත්මි දහම්ස හાર્ඩ් කොපි එක ඕනේ. තියනවා නේද? මම කියන්න හදුවේ මොකද මේක ඊළඟ දවස් අපිට කරන්න තියෙන රෙඩොක්ස් හරිද? රෙඩොක්ස් එක සෙල්ලම් කරන්න බෑ. හරිද? සමුසල සෙල්ලම් කරන්න හදනවා නම් සතියට එක දවසක් පන්තිය කරලා මම මේක මාස 5 කතන්දර නෑ. ඊට පස්සේ සාමාන්‍ය පන්තියක විතර ජුලි වෙද්දි සිලබස් ඉවර කරලා දෙන්න. හරිද? එතකොට ඒකට මම වග කියන්නේ නෑ. එතකොට ඕගොල්ලෝ ප්‍රතිඵල වලට කිසිසේත්ම වග කියන්නේ නෑ. හරිද? එන ෆේල් වුණා මට කරන්න දෙයක් නෑ එහෙම කළා. හරිද? එහෙම කරොත් අර කරන එකෙක්ට පුළුවන් වෙන තියෙන සම්භාවිතාවත් එනවලු. හරිද? මොකද අන්තිමට දැනගෙන වැඩේ කෙලවුණා කියලා. හරිද? මේක අඩුවනේ මාස පහ විතර සිලබස් ඉවර වෙද්දි ඉවත් උඹට තේරෙනවා මේක දැන් යකෝ කෙල වෙලා තියෙන ඊ අන්තිම මාස තුනේම මොකක් හරි නෙක් කවුරුහරි කෙලව ගන්නවා නම් කලින් කෙලව ගන්න එපා නේද? අන්තිම මොහොත කෙලවලේ ආපහු ඊළඟ සජීවී කරන්නද? හරි? බලමු මම හැමෝටම කතා කරනවා කොහොමද? හරිද? මේ හරිද පේපරේ තියෙනවද? 2003 පේපරේ තියෙනවද? එත්මි හරි. කරන්න පේපරේ 60ම ගහන්න පැයයි දෙන්නේ. හරිද? පේපරේ 9:49 පැයයි දෙන්නේ පටන් ගන්න. හරි. 9:50යි 10:50ට ඉවර ගන්නවා. 60ම ගහන්න ඕන. හරිද? 60ම ගහන එක හරියට ගන්න ඕන. හරිද? 60ම හරියන්න ඕනේ. ඔය 45ක්වත් ගහන්න ඕන. හරිද? පැයෙන් කරලා. 45කට වඩා ගන්න පුළුවන්. 50ක් නම් ගහන්න ඕන. හරි. මාකින් බලන්න එපා. ගහන් යන්න. හරිද? මේ ඇති රෙද්දවල නැහැ මේකේ. ඉතින් පේපර් එක කරද්දි තේරුණා. හරිද? මේක පැයෙන් 60න් ගහ මේ 60ක් පැයෙන් ගහන්න බෑ නම්. තමුතුන මෙච්චර කාලේ මාසෙ ඉඳපු වැඩකුත් නැහැ. හරි. මම කතා කරගෙන නවත්තනවා. පැයක් දෙනවා කරමු. මම බලන්න. එච්චර ලයිට් ඕනේ නැහැ. මේ තුන දැන් ඕෆ් කර. මේ ගානට හොඳට පේනවනේ. වැඩිපුර පේනවා මන්ද මේ ගානට තිබ්බම.
ක්ලියර් වැඩිද? එතකොට නැත්නම් ක්ලියර් අඩුයි. එහෙමද හොඳ මෙහෙමද? සීයට 75කින් බලය අඩු වෙනවා. ඔය එක ලයිට් එකයි අර 3.4යි ඔක්කොම. ඈ මාව හොඳට පේනවා මෙහෙම තිබ්බම. අරක දැම්මම මාව පේන්නේ නැති වෙලා යනවා. ඈ එහෙමයක් තියනවනේ. මේවට අර මේ ලයි මේවයි අර හෙවණැල්ල වැටෙනවා. හරි කරන්න පේපර් එක. අනේ දැන් අර පොන්සියෝ වගේ මේ අර වැඩි මෑලි එහෙම බෑ. උදේ දඩ බඩ ගාලා අරගෙන ගහගෙන යනවා ඈ. තමුසලට දැන් අර අන්තිම කාලේ මතකනේ යුද්ධෙට වගේ පුරුදු කළේ විනාඩි 14න් 5න් කරපන් කිය. දැන් ඒවා මේ දැන් ආයේ මේ ලව් කරන්න බෑ හරි. දඩ බඩ ගාලා ගහන් යනවා. නෙට්නි පේන්න ඕන මට පේපර් එක කරනවා.